හරි අද අපිට තියෙන්නේ ටිකක් දරුණු බරපතල මාතෘකාවක් තියෙන කතා කරන්න. හරි ටිකක් මේ හොඳටම දරුණු මාතෘකාවක්. මොකක්ද මේ ට්‍රේඩ් එකක් දැම්මහම all TP යනකම් ඒ ට්‍රේඩ් එක අල්ලගෙන ඉන්න එකේ තියෙන වාසි අවාසි දෙකම. හරි වාසි අවාසි මොකද්ද? ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ ඒක all TP යනකම් අපි හෝල්ඩ් කරගෙන ඉන්න එකේ වාසි අවාසි තමයි අද මාතෘකාව. හරි රයිට් අපි එහෙනම් කෙලින්ම යන් වැඩේට. ගොඩක් වෙලා මම ගන්නෙ නැහැ. විනාඩි 15කින් විතර මගේ අදහස මේ ගැන තියෙන මගේ අදහස මම ඉක්මනට දෙන්න. හරි. ස්ක්‍රීන් එකේ පේනව නේද? විනාඩි 15කින් විතර රයිට් මේ කතාව අපි ඉවර කරනවා. විනාඩි 15කින් 20කින් විතර. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. ඒ වගේම chat එකේ ඉක්මනට මට උත්තර දෙන්න මේක චුට්ටක් ඔයාලත් එක්ක යන කතා බහක් විදිහට යන්නේ. හරි. රයිට්. හරි. මුලින්ම මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. all TP යනකම් අල්ලගෙන ඉන්න එකේ වාසි අවාසි ගැන කතා කරන්න කලින් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. හරි රයිට් හරි. මුලින්ම මම කියලා ඉන්නකො මේකේ තියෙන වාසි ගැන all TP යනකම් ට්‍රේඩ් එකක් අල්ලන් ඉන්න එකේ තියෙන වාසි. ප්‍රධානම වාසිය මොකක්ද? හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්, ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හිතන්නකො මෙහෙම වාට ඇනලයිස් එකක් එනවා. ඇනලයිස් එක ආවට පස්සේ මෙන්න මෙහෙම මේ හරියෙන් වාට එන්ට්‍රි ගන්න එනවා. හරි ඊට පස්සේ ඔන්න එන්ට්‍රිය මෙතනින් මෙහෙම ආවට පස්සේ මෙහෙම එන්ට්‍රි ආවිල්ලා මේ හරියෙන් තමයි ඔයා all TP තියලා තියෙන්නේ. හරි ඊටත් එහා වුණත් කමන්නේ. ඔන්න ඔහෙන් all TP තියලා තියෙන්නේ. මෙන්න මේ හරියෙන් SL එක තියලා තියෙනවා. රයිට් මෙන්න මෙතනින් තියෙන SL එක. රයිට් අර උඩින් තියෙන all TP එක. ඔන්න දැන් ට්‍රේඩ් එක තියෙනවා. හරි. එතකොට මෙන්න මේ ඕනනම් දැන් මෙහෙමනේ. මෙහෙම ප්‍රොෆිට් එක ඇවිල්ලා මේ long ට්‍රේඩ් එකක් ගන්න. හරි. long entry එකක් ගන්න. තප්පරයක් දෙන්න. මම තාම ටිකක් මේව කරන්නම්. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා. හරි. ඔන්න එන්ට්‍රිය තියෙනවා. හරි මෙතන තියෙනවා එන්ට්‍රිය. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? SL එක. එතකොට මෙන්න මෙතන තියෙනවා ඔයාගේ හරි TP එක. දැන් එක TP එකයි all TP. හරි මෙහෙ තව TP තියන්න පුළුවන්. නැතුව මෙන්න මෙහෙ එක TP එක all TP කියලා ගමු. ඔන්න ඔය all TP එක ඔන්න ඔහෙන් තියෙනවා. හරි. ඔහොම ට්‍රේඩ් එකක් තියෙනවා. එතකොට දැන් ඊළඟට ඔන්න මේ හරි ඔයා ඉන්නේ හරි ලිමිට් ඕඩර් එකක් හරි මාකට් ඕඩර් එකක් හරි මොකක් කරලා ඔන්න එන්ට්‍රිය ආවා. මෙතන ආවා. දැන් හරි එන්ට්‍රියක් ගත්තා. දැන් මෙහෙම යනවා. හරි. මෙහෙම යනකොට රයිට් මේ මගින් ප්‍රොෆිට් බුක් කරන්නේ නැතුව හරි මගින් ප්‍රොෆිට් බුක් කරගන්නේ නැතුව මෙන්න මෙතනට යනකම්ම ට්‍රේඩ් එක අල්ලගෙන ඉන්න එකේ තියෙන වාසි සහ වාසි තමයි දැන් මේ කතා කරන්නේ යන්නේ අද මාතෘකාව. හරි රයිට් බැනුම් අහන්න වෙන මාතෘකාවක් මේක. ඒ කියන්නේ මගේ මතය කියවහම මට මේක බැනුම් අහන්න වෙනවා. මට මම කියන එක හේතු සාධක සහිතව පැහැදිලි කරලා. හරි රයිට් ඔන්න ඊට පස්සේ මොකද්ද මේකේ තියෙන වාසි? මුලින්ම වාසිය කතා කරලා ඉන්නේ. අංක 1 වාසිය තමයි සුපිරි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරි දැන් මෙන්න මේ හරියෙන් භාගයක් ක්ලෝස් කරත් හරි කොටසයි හම්බෙන්නේ. භාගයක් ක්ලෝස් කරලා ඉතුරු භාගය විතරක් හෝල්ඩ් කරාම මොකද වෙන්නේ ළමයි? මාජින් එකට හරි ඩොලර් 10ක් නම් දැම්මේ. ඔන්න කතා කරගෙන යන්. ඩොලර් 10ක් නම් දැම්මේ. මේ හරියෙන් ට්‍රේඩ් එකෙන් භාගයක් ක්ලෝස් කරොත් මෙතනින් එහාට ප්‍රොෆිට් එක කැල් වෙන්නේ කීයකටද? 5කට. හරි 5කට කැල් වෙන්නේ. රයිට් ඒ නිසා අන්න මේ හරියෙන් මගින් ප්‍රොෆිට් බුක් කරනකොට ඔන්න අවාසියක්. එතකොට අර අඩු මාජින් එකට අදාළව තමයි ප්‍රොෆිට් එක කැල් වෙන්නේ. ඔන්න ප්‍රශ්නයක්. හරිද? ඊට පස්සේ රයිට් මෙන්න මෙතනට යනකම් අල්ලගෙන හිටියොත් තියෙන වාසිය. හරි දැන් ඔය මගින් බුක් කරාදී ඔන්න අවාසියක් අපි දැක්කා. භාග මෙහා වෙද්දී ප්‍රොෆිට් අඩු වෙනවා. මාජින් එක අඩු ගානකට කැල් වෙන්නේ. ඔන්න ලොකු අවාසියක් දැන් අපි දැක්කා. රයිට් ඒ හන්ද දැන් මෙන්න මෙහෙම හෝල්ඩ් කරන් හිටියාම මෙතනට ආවහම වාසිය තමයි මේ ඩොලර් 10ටම අදාළව හරි වාට ලොකු දැන් මෙතන හිතමු 10ක ගේන් එකක් ගත්තා නම් එහෙම ඩොලර් 10ක්ම ලොකු ප්‍රොෆිට් එකක් මේ 10ට අදාළවම වාට ගන්න තිබ්බ මරු නියමයි. ඕක තමයි වාසිය. හරි ඕක තමයි වාසිය. හරි වෙන මොනවා හරි ඔයාලට තේරෙන වාසි තියෙනවද? දැන් ඔන්න මම මෙතන ඉන්නවා 75ක්. හරි මම එරුණාම 74යි. හරි දැන් 76 හරි 75ක් ඉන්නවනේ. මට උත්තරයක් දැන් ඉක්මනට වෙන මොනවා හරි ඔයාලට තේරෙන වාසි තියෙනවද මේකේ? මෙන්න මෙහෙමයි කියලා වාසි තියෙන. කියන්නේ මේ ලොකු ප්‍රොෆිට් එකක් හම්බෙන්න එක ඇරෙන්න වෙන මොනවා හරි ඔයාලට නිකන් හිතන වාසි තියෙනවද? ඉක්මනට දාන්න මම විනාඩියක් දෙන්න. chat එකට දාන්න. හරි නෑනේ. හරි ඇත්තටම මේකනේ වාසිය. මේක තමයි අපිට තියෙන ප්‍රධානම වාසිය. මොකද්ද? ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම වුණාම පොඩි ප්‍රොෆිට් වලින් නවතින්න වෙනවා. හරි රයිට් එමු. දැන් මම කතා කරන්න යනවා. දැන් වාසියනේ කතා කරේ. ඕක තමයි තියෙන වාසිය. හරි එතනින් එහාට වාසිය කියලා අපිට අමුතුවෙන් කතා කරන්න දෙන්නේ නැහැ. ඕක තමයි වාසිය. හරි රයිට් දැන් මට කියන්න මෙන්න මේ මාකට් එක ආවට පස්සේ මට මේක හැමෝම උත්තර දෙන්න. හරි හැමෝම උත්තර දෙන්න. මේ මාකට් එකට ආවට පස්සේ මෙතනින් පටන් ගමු අපි. මේ මාකට් එක කවුද පාලනය කරන්නේ? ඔයාද? මට ඒකට උත්තරයක් දෙන්න.
මේ මාකට් එක ඔයාද මේ මාකට් එක ඇනලයිස් එක ගන්න ඔයා. ඒක හරි. ඒක මම දන්නවා. මේ මාකට් එක පාලනය කරන්නේ ඔයාද? ස්වාධීනව කියලා උත්තර එනවා නැහැ කියලා උත්තර එනවා. ඔය හිතන එකක් දාන්න කමන්නේ. හරි. මෙතන ඉන්න දැන් 84යිනේ 80ක් විතර මේ හැමෝම දන්නවනේ. මේ මාකට් එක පාලනය කරන්නේ ඔයා නෙමෙයි කියලා ඔයා දන්නවනේ. ඒක හැමෝම දන්නවා. මේ මාකට් එකට එන පොඩි කෙනෙක් හරි දන්නවා. මේ මාකට් එක පාලනය කරන්නේ මේ ට්‍රේඩ් දාන අපි නෙමෙයි. හරි. මේ දාන ඔයාවත් මමවත් නෙමෙයි මේක පාලනය කරන්නේ. කවුද? සරලවම big players-ලා. ඔය big players-ලා කියන කතාව කියද්දි මම මේකත් කියලා ඉන්න. දැන් මම මෙතන big players-ලා කියන වචනේ පාවිච්චි කරනවා පොදුවේ. big players-ලාත් ළමයි එක එක විදිහට ඉන්නවා. හරි. big players-ලා ගත්තොත් එහෙම market makers-ලා ඉන්නවා, market takers-ලා ඉන්නවා. හරි. market makers-ලාගේ වෙනම liquidity තියෙන්නේ. හරි. ඒ කියන්නේ උතන aggressive සහ passive liquidity කියලා අපි ආයෙ වෙනම ගන්නවා. right. එතකොට ඒගොල්ලන් දාන limit orders සහ market orders ඒ අනුව වෙනස් වෙනවා. ලොකු කතන්දරයක් ওই big players-ලා ඇතුලේ තියෙනවා. හරි. ඒවා අපි ක්ලාස් වල කතා කරලා තියෙනවා. ක්ලාස් වල ඉන්න ළමයි දන්නේ නැති ඒවා ලොකු කතාවක් එතන ඇතුලේ තියෙනවා. හරි. SMC ICT යනකොට order flow යනකොට ওই ටික අපිට අහු වෙනවා. හරි. SMC ICT order flow වගේ concept වලදී ওই ටික අපිට අහු වෙනවා. මොකද්ද? market makers-ලා takersලා. එතකොට market makers-ලාගේ කොටස් තියෙනවා, market takersලාගේ කොටස් තියෙනවා. ගොඩාක් කට්ටිය ඉන්නවා. හරි. ඔය ඔක්කොටම මම පොදුවේ මෙතනදී big players-ලා කියලා පාවිච්චි කරනවා. හරි. big players-ලා. එතකොට ළමයි මේ market එක හසුරවන්නේ ඔයාවත් මමවත් නෙමේ big players-ලා. හරි. big players-ලා. එතකොට මේ ඇත්තටම අපි entry ගන්නෙ. හරි. මම මුලින්ම කියන්නම්කො නිකන් retail entry එක. retail entry එකදී ඔයාට එනවා analyze එක අනුව. හරි. retail entry එකදී ඔයාට එනවා අවදාගමු. හරි. දැන් ඔන්න right retail analyze එකදී ඔයාට එනවා market එක. මම මේ දැන් නිකන් ගහන්නේ මේක ඇනලයිස් එකක් නෙමෙයි මම BTC අප්ඩේට් එකක් ඔයාලට වෙනම දාන්නම්. හරි. ඔයාට එනවා මාකට් එක රීටේල් එකකදී හරි ඔයා මෙන්න මෙතනින් නිකන් ෂෝට් එකක් වගේ මේවා කරලා ඉවරලා ඔයාට එනවා මාකට් එකේ යයි කියලා මේ ගන්න මේ පැටර්න් එකක් ඈ. මම ඇනලයිස් එකක් පස්සේ දාන්නම්. ඔන්න ඔයාට එනවා රීටේල් ඇනලයිස් එකදී ආ මාකට් එක මෙන්න මෙතනට යයි කියලා. හරි. මෙන්න මෙහෙම යයි කියලා මොකක් හරි ඔයා ගන්න ප්‍රෙඩික්ෂන් එකකදී රීටේල් ඇනලයිස් එකදී එනවා මාකට් එක මෙන්න මෙහෙම මෙතනට යයි කියලා. දැන් ඔන්න ඔයා මාකට් එකේ ඉන්න තැන ඉඳන් ඔය ෂෝට් එකක් දාන්න යන්නේ. ඔන්න එනවා මාකට් එක මෙතනට යයි කියලා ප්‍රෙඩික්ෂන් එකක් එනවා. එතකොට SMC ICT පැත්ත බැලුවත් නිකන් බේසික්ම නිකන් බැලුවත් තා මෙන්න මෙහෙම තියෙන මේවා ෆිල් කරන්න කියලා හරි මේක ෆිල් කරන්න කියලා හරි ඔන්න ඔහම ඔයාට එනවා ඇනලයිස් එකක් මොකක් හරි. හරි රීටේල් වලට වඩා අපි දන්නවා SMC ICT යනකොට ඇඩ්වාන්ස්. හරි. SMC ICT කියන්නේම අපි මේ මාකට් මේකර්ස්ලාගේ කතන්දරය තමයි කියවගන්නේ. හරි. මාකට් මේකර්ස්ලා කොහොමද හැසිරෙන්නේ කියන එක කියවගන්නේ. එතකොට ඔන්න රීටේල් කෙනෙක් නම් ඔහේ දානවා. ඔහේ ඇනලයිස් එක මෙහෙයයි මෙහෙමයි කියලා චිත්‍රපාඩම් වගේ දානවා. හැබැයි SMC ICT එද්දී ඔයා පොඩ්ඩක් වන්න මම මාකට් මේකර්ස්ලා ගැන දැනගන්න. හරි. දැනගන්න. එතකොට ඕඩර් ෆ්ලෝ පැත්තට එනකොට හරි මේ කැනල් වල මොනවද? කෙලින්ම අපි ඇතුලේ තියෙන මොනවද ළමයි? මේ කැනල් වල ඇතුලේ තියෙන data ටික. හරි. මේ කැනල් වල ඇතුලේ තියෙන data ටික මෙන්න මෙහෙම ඔයාලට පෙන්නනවා. හරි. මෙන්න මෙහෙම ඇතුලේ තියෙන data ටික පෙන්නනවා. මොනවද මේ? අප්පා මාර සීන් එක නේද? හරි. එන්න මං එන්න. හරි. මෙන්න මෙහෙම මේ කැනල් වල ඇතුලේ තියෙන data ටික ඔයාලට ආයෙ වෙනම පෙන්නනවා. ඒ කියන්නේ මේ කැනල් එක හැදලා තියෙන්නේ කොහොමද? මේ ඇතුලේ තියෙන data ටික කොහොමද කියලා මේ ටික වෙනම පෙන්නනවා. order flow පැත්තට ආවම හරි. මේකත් හරි. දැන් ඔහොම නෙන්නේ. ඔහොම මොකක් හරි ඔයාගේ ඇනලයිස් මෙතඩ් එකකින් ඔයා ගත්තට පස්සේ ඔයාට එනවා මෙන්න මෙහෙට මාකට් එකේ කියලා. right හරි. ඔහොම දාගෙන ඉන්නවා ට්‍රේඩ් එකක් දැන් දාගෙන ඉන්නවා. ඕනනම් ඔයාට පුළුවන් මේ ට්‍රේඩ් එක වැඩ කරනකොට හරි මේ ට්‍රේඩ් එක කොහොම ඇවිල්ලා වැඩ කරනකොට මෙන්න මේ හරියෙන් ප්‍රොෆිට් ටිකක් බුක් කරගන්න පුළුවන්. හරි. එහෙම නැතුව මෙහෙම යනකන් ඉඳලා මෙන්න මෙතන තමයි තියෙන්නේ. හරි. ඔයා හොඳට දකිනවා මෙන්න මෙතන මේක ෆිල් කරන්න එන්න ඕනේ අනිවාර්යෙන් මෙතන තමයි තියෙන්නේ කියලා මෙතනට එනකම්ම ඉන්න ඕනේ ඉන්න පුළුවන් සතයක්වත් බුක් කරගන්නේ නැතුව. හරි. එහෙම නැත්නම් එතනටත් නැතුව මෙතනට එනකන් ඉන්න පුළුවන් සතයක්වත් බුක් කරගන්න නැතුව මෙහෙම ATP එක විතරක්ම ගන්න. right. ඔය ඔක්කොම කරන්න පුළුවන්. හරි. දැන් අපි චුට්ටක් යමු. මම කතා කරා මේක ඉන්නවා big players ලා කියලා જાතියක් කියලා. ඒගොල්ලන් තමයි මේ මාකට් එක මූව් කරන්නේ. ඔයාට මට පුළුවන් ප්‍රෙඩික්ෂන් කරන්න විතරයි. දැන් මේ මම මුලින් ඉඳන් ඔයාලට පෙන්නගෙන ආවා. හරි රීටේල් පෙන්නුවා, SMC පෙන්නුවා, ICT පෙන්නුවා. මම නිකන් කියාගෙන ආවා SMC ICT රීටේල් order flow. ඔය මොකෙන් ඇනලයිස් කරත් ඔයාට පුළුවන් ප්‍රෙඩික්ෂන් එකක් ගන්න විතරයි. හරි වැරදි මතයක් තියෙනවා order flow වල 100% accuracy කියලා. දැන් මෙතන මේ USDT 60ක් මේ data ටික එන්න දැන් ඔය මම ගත් ඔයාලට පෙන්නුවේ data ටික. trading view එක genuine විදිහට buy කරනවා නම් මගේ මේක එහෙම එකක්. හරි. trading එක genuine විදිහට buy කරනවා නම් USDT 60ක්. හරි. දැන් නම් offer එකක් ඇවිල්ලා තියෙනවා මාසෙට 30 ගානේ. හැබැයි අවුරුද්දක් එකපාර buy කරන්න ඕනේ. හරි. එතකොට ඔය ලක්ෂයකමාරක් විතර දීලා buy කරන්න. එතකොට ඔහොම දීලත් ළමයි එන data හරි data නෙමෙයි. හරිද? ඒ කියන්නේ order flow පැත්ත ඇතුළට ගියා.
හරි හරිම data ටික එන්නේ නැහැ. එතකොට ඒ prediction ගත්තත් අපිට පුළුවන් අනුමාන හරි නිකන් කියන්නකෝ. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා තියෙනවා. පේන්නේ නැද්ද ළමයි? පේන්න ඕනේ. පේනවනේ? හරි. රයිට් මේ පේනවා මං හිතන්නේ එහෙනම් ඔයාගේ මොකක් හරි data issue එකක් වෙනවා. හරි රයිට්. ඒ මොන විදිහ ගත්තත් ළමයි අපිට ප්‍රෙඩික්ෂන් එකක් කරන්න පුළුවන් එක්තරා සීමාවකට විතර. හරි. නිකන් මෙහෙම කියමුකෝ. දැන් හරි. ඔයාලට මෙතන මාව පේනවනේ. හරි. ඔයාලා කියන්නේ මම ඇඳන් ඉන්නේ මොකද දැන් මෙතන හරි. ෂර්ට් ටී-ෂර්ට් එක ඇඳන් ඉන්නවා පේන. හරි. ඊට පස්සේ මං ඊට මේ ඇඳන් ඉන්නේ පල්ලෙහාට ඇඳන් ඉන්නේ. නිකන් මේ ඔක්කොම කියන්න හරි දාන්න. ට්‍රවුසර් එකක්ද කියන්නේ ඩෙනිම් එකක්ද සරමක්ද ෂෝටක්ද? දාන්න. කට්ටිය මොකද්ද මම ඇඳන් ඉන්නේ? ඔයාලා හිතන එක දාන්න. සරමක්ද ඩෙනිමක්ද ෂෝටක්ද මොකද්ද? අඳින්න එපා ළමයි. හොඳ ලස්සන උත්තර ටිකක් කියනවා. හරි රයිට්. මේ භාගයට භාගයක් තියෙන සරමක් කියලා. හරි ෂෝටක් කියලා තියෙනවා. තප්පරයක් දෙන්න මේ ටික අයින් කළාම වලක් අඳින්න එපා මේක. හරි. රයිට්. දැන් ඔයාලා දැක්කනේ. හරි එක එක කට්ටියට එක එක ප්‍රෙඩික්ෂන් ආවේ කොහොමද? හරි ඒ ඔයාලා මාව කියවගත්ත විදිහ අනුව තමයි ඔයාලා මේ ප්‍රෙඩික්ෂන් එක දාන්නේ. හරි. මේ මිනිස්සයා මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති මෙහෙම තමයි සාමාන්‍ය විදිහට ඉන්නේ. ඒ හන්ද මේ වෙලාවේ මේක ඇඳන් ඇති කියලා. ඒ වගේ තමයි අපි මාකට් එක කියවගන්නේ ළමයි. හරි. අපි ඇනලයිස් කරන මෙතඩ් එක අනුව අපි දන්න සීමාව අනුව තමයි අපි මේවා කරන්නේ. එහෙම නැත්තම් දැන් මෙතන ඉන්න ඔක්කොටම එක උත්තරයක් දෙන්න බෑ. එක උත්තරයක් තිබිලා මට එකක් කියනවා. එහෙම නෑනේ. හරි. එතකොට දැන් සමහරු කියව ගන්නවා මෙහෙමයි. මෙන්න මෙහෙම ක්ලාස් එකක් කරන්නේ. එතකොට දැන් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක මෙහෙම ඉන්නා මෙහෙම ක්ලාස් එකක් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඇති. ෂෝටක් නම් වෙන්න බෑ. එහෙනම් ඩෙනිමක් ඇඳන් ඇති. කියලා සමහරු හිතනවා. එතකොට සමහරු හිතනවා මෙයා දැන් ටිකක් වයසත් එක්ක. හරි ඒ නිසා මෙහෙම කරලා සරමක් ඇඳන් ඇති මේ තැනත් එක්ක ගෙදර ඉන්නවා නම් මෙහෙම කියලා. තව සමහරු ෂෝටක් කියලා දානවා. හරි මේ මනුස්සයා නිකන් වීඩියෝ කරන්නේ ජීවිතේට කවදාවත් මේ කෝට් එකක්වත් ඇඳගෙන වීඩියෝ එකක් දාලා නැහැ. බ්ලේස් එකක්වත් දාලා නැහැ. වොච් එකක්වත් දාලා වීඩියෝ දාන්නේ නැහැ. නිකන් ඔහේ දාන්නේ. එහෙම මනුස්සයා කොහොමද මේ ගෙදරට මේකක් ඇඳන් ඉන්නේ ඔය ෂෝටක් ඇඳන් ඇති කියලා දානවා. හරි ඒක තමයි හරි. රයිට්. එතකොට ෂෝටක් තමයි ඇඳන් ඉන්නේ. හරි. ඒතකොට ඒක කියන්න පුළුවන් කාටද? ඒක කියන්න පුළුවන් අර මන් දිහා දැකලා බලාගෙන ඉඳපු ඒ කට්ටියට තමයි කියන්න පුළුවන්. ඒ වගේ තමයි මාකට් එකත්. හරි. ඔයා මාකට් එකත් එක්ක ගන්න ප්‍රෙඩික්ෂන් එක එන්නේ ඔයාගේ ඇනලයිස් මෙතඩ් එක අනුව. ඔයා මාකට් එක දකින්න විදිහ අනුව. හරි. ඒක හැබැයි මේ රිසල්ට් එකේ ආවා වගේ මේ උත්තරවල ආවා වගේ එකම උත්තරයක් හැමෝටම එන්නෙත් නැහැ. 100%ක් හරිත් නැහැ. රයිට්. ඔයා දකින්න විදිහ අනුව තමයි. එතකොට හරි. මුලින්ම තේරුම් ගන්න. ඔයා දකින්න විදිහ 100%ක් හරි නැහැ. මොන්නම් මෙතඩ් එක පාවිච්චි කරත් ඔයා දකින්න විදිහ මාකට් එක දකින්න විදිහ 100%ක් හරි නැහැ. අන්න ඒක ඔළුවේ තියාගන්න. හරි. දැන් ඔන්න එකක්. ඔයා දකින්න විදිහ 100%ක් හරි නැහැ කියන ඒ පොයින්ට් එක ඔයා දාන්න. හරි. රයිට්. ඊළඟට එනවා මාකට් එකට. දැන් මාකට් එකට ආවට පස්සේ අපි කොහොමද දන්නවා අපි මේක පාලනය කරන්නේ බිග් ප්ලේයර්ස්ලා කියලා. රයිට්. එතකොට ළමයි මේ බිග් ප්ලේයර්ස්ලා මම අර කලින් කිව්වා මාකට් මේකර්ස්ලා සහ මාකට් ටේකර්ස්ලා කියලා ಜಾති දෙකක් ඉන්නවා කියලා. මම නිකන් පොඩ්ඩක් දැන් ඔයාලට කියන්න. හරි ඔක නිකන් ඕඩර් ෆ්ලෝ පැත්තට ආවම තමයි අපි හොඳටම කතා කරන්නේ. හරිද? බිග් ප්ලේයර්ස්ලා දැන් මාකට් මේකර්ස්ලා සහ ටේකර්ස්ලා දෙකක් ඉන්නවනේ දෙගොල්ලා. හරිද? SMC කට්ටියත් මේක දන්නවා. SMC ICT දැන්ට මේකට ඉගෙන ගත්ත කට්ටියත් මේක ටිකක් දැනගන්න ඕනේ අනිවාර්යෙන්. දන්නේ නැත්නම් ප්‍රශ්නයක්. හරි. එතකොට මාකට් මේක කෙනෙක් සාමාන්‍යයෙන් කරන්නේ මාකට් එක හදන එක. මාකට් එක කෙනෙක් අරන් එන එක තමයි කරන්නේ. මාකට් එක කියන්නේ හදන එක. අපි තුන්ක ලිමිට් ඕඩර්ස් දාලා මෙන්න මේ තැන් වලට කියලා මාකට් එක හදනවා මාකට් මේක කෙනෙක්. අර ඒක කෙනෙක් මාකට් එක එතනට අරන් එනවා. හරිද? හැබැයි ඔතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ මාකට් මේක කෙනෙක්ට. හරි. ඒ කියන්නේ මාකට් මේක කෙනෙක්ට රයිට් මේ මාකට් ඔය ඔක්කොම බිග් ප්ලේයර්ස්ලා හරි. මේ අපි නෙමෙයි මේ අපි වගේ සාමාන්‍ය ට්‍රේඩර්ස්ලා නෙමෙයි ඔය අහත් ගෙනියන එක කරන්නේත් මේ අපි මේ ෆියුචර් රේට් දානේව බලපන්නේ රියල් මාකට් එකට. හරි. රියල් මාකට් එකේ ඉන්නේ වෙනම සෙට් එකක්. අපි නෙමෙයි. මම කිව්වා අපි අදාළව නැහැ අපි. හරි. එතකොට අන්න එතනත් එක එක ලෙවල් ඉන්නවා. බිග් ප්ලේයර්ස්ලාගෙත් ළමයි එක එක ලෙවල් ඉන්නවා. හරි. එතකොට එතනම අපි හිතමුකෝ හරි මෙහෙම සරලව ගන්නකො. ඔන්න කෙනෙක් ඕඩර්ස් දාලා ඉවරලා මාකට් එක පාලනය කරනවා බිග් ප්ලේයර් කෙනෙක්. හරි. සාමාන්‍ය රිටේල් ට්‍රේඩර්ස්ලා මාකට් එක කොහොම අරන් යනවා කියලා හිතමු. මේ බිග් ප්ලේයර් කෙනෙක්ටම බැරිද මේ සාමාන්‍ය රිටේල් ට්‍රේඩර් කෙනෙක් වෙලා හරි මෙතනට ඇවිල්ලා මාකට් එක ඒ මොහොතේ වෙනස් කරන්න. ඒ කියන්නේ මෙයාට මාකට් එක හැදුවා කියලා ලයිව් ට්‍රේඩ් කරන්න මාකට් එකට ඇවිල්ලා බෑ කියලා එහෙම නීතියක් තියනවද ළමයි?
නීතියක් තියෙනවද? නැහැ. හරි. එහෙම නීතියක් නැහැ. එතකොට මේ මාකට් මේකටම පුළුවන්. හරිද? මාකට් එක මෙහෙම ඇවිල්ලා තමන්ගේ ඉතුරු සල්ලි ටිකක් මෙහෙම අරන් ඇවිල්ලා ලයිව් මාකට් එක පාලනය කරන්න කියලා. මාකට් මේක මෙහෙම වෙන්නේ ළමයි. එයා මේ සාමාන්‍ය ලිමිට් ඕඩර්ස් දාලා මෙන්න මේ දැන් මෙහෙම කියලා ලිමිට් ඕඩර්ස් දාලා තියෙනවා. හරි. ඒත් කියන්නේ ඔක ඉගෙන ගන්න ඕක වෙනම පාඩමක්. හරි. මම ඒක දැන් මෙතන පැහැදිලි කරන්නේ නැහැ. ඔයා නිකන් ඔලුවට ගන්න මෙහෙම කෙනෙක් මාකට් එක හදනවා. හරි. මාකට් එක මේව කරලා හදනවා. ඒ හදන කෙනාට ඒ කියන්නේ ඕඩර්ස් මෙහෙම දාලා ඉවරලා මෙන්න මෙහෙම කී එක ප්‍රයිසස් වලින් ඕඩර්ස් දාලා හදනවා. ඒ හදන කෙනාටම පුළුවන් ආයේ මාකට් එකට ඇවිල්ලා ඒ ප්‍රයිසස් වලට මේ මාකට් එක ගෙනියන්න සහ යන පාර වෙනස් කරන්න. හරි. දැන් මෙන්න මෙතනට මාකට් එක හරි එන්න තිබ්බා. ඔව්. මෙහෙම එන්න පුළුවන්. හරි. මෙහෙම එන්න පුළුවන් ගමන මෙහෙම එනකොට මේ අයටම පුළුවන් මේ ගමන මෙහෙම එනකොට මෙතනට යන්න කලින් පොඩි ටෙස්ට් එකක් ගන්න මෙහෙට ගිහින් ආයෙනවා. නැත්තම් මෙහෙට ගිහින් ඔහොම ආයෙනවා කියලා මෙයාලට මේක වෙනස් කරන්න පුළුවන්. හරි. ඒක අපිට නවත්තන්න බෑ. එතකොට මේ ලයිව් මාකට් එකේ අර මම ඔයාලට කලින් පෙන්නුවේ ඕඩර් ෆ්ලෝ දාලා ඉවරලා මේ ෆුට්ප්‍රින්ට් chart එක දාලා ඉවරලා මේ data තියෙන්නේ. එතකොට මේ ලයිව් මාකට් එක වෙනස් වෙනවා. හරි. එතකොට ඔයා OLTP කියලා මෙන්න මෙහෙ අල්ලගෙන හිටියට ඒ මොකද්ද? ඒ ඔයා දැකපු ඔයා කියවගත්ත ප්‍රෙඩික්ෂන් එක. ඔයාගේ අනුමානය එච්චරයි. හරිද? ඒ අනුමානය කොච්චර සාධාරණ වුණත් කොච්චර හරි වුණත් ලයිව් මාකට් එකට ආවහම ඒ චිත්‍ර පාඩම හරියන්නේ නැහැ. හරි. මොකද ලයිව් මාකට් එකේ ඒ මොහොතේ මේ වෙන data මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. හරි. මම අර කලින් කිව්වා දැන් මාකට් හරි මෙතනට මාකට් එක වැටෙන්න තියනවා කියමුකෝ. ඒ වැටෙන්න කලින් මාකට් එක මෙහෙම ගිහින් ඔහොම ගිහින් ආයෙ ඔහොම එන්න බෑද? පුළුවන්. හරි. පුළුවන් නෙමේ 80%ක්ම වෙන්නේ එහෙම. හරි. 80%ක්ම වෙන්නේ ඒක තමයි අපි දැන් ඔය SMC පැත්තේ කතා කරන ඉන්ඩියුස්මන්ට් කියලා කියන්නේ. හරි. අර ඒව. හරි. SMC ICT වල අපි ඉන්ඩියුස්මන්ට් කියලා කතා කරන්නේ. එතකොට ඕඩර් ෆ්ලෝ වලත් මාකට් එක ට්‍රැප් වෙන විදිහ අපි ඕඩර් ෆ්ලෝ වල නම් කෙලින්ම අපි ලයිව් ඩේටා බලනවානේ. හරි. බලන මේවා කරන්නේ. රයිට්. එතකොට එතන මෙහෙමයි. ඕඩර් ෆ්ලෝ ICT SMC ඉන්න කෙනෙක්ට මෙන්න මේ කතන්දරේ තේරෙන්නේ නැත්නම් ලොකු අවුලක්. ඒ කියන්නේ ඔයා හිතාගෙන ඉන්නවනේ ඔයා මෙනකොට ඉගෙනගෙන ඉන්නේ කියලා තේරෙන්නේ නැත්නම් ඒක ලොකු අවුලක්. හරි. මේක තේරෙන්න ඕනේ අනිවාර්යෙන්. OLTP යනකම් සාමාන්‍ය ට්‍රේඩ් එකක් SMC ICT සහ order flow ට්‍රේඩර් කෙනෙක් අල්ලන් ඉන්නේ නැහැ. හරි. එයා කරන ක්‍රම දෙකක් තියෙනවා මම එතනට එන්නම්. හරි. OLTP යනකම් ට්‍රේඩ් එකක් අල්ලන් ඉන්නේ නැහැ. ඒකට හේතුව එයාගේ මයින්ඩ් එකේ තියෙනවා මේ මාකට් එක දුවන්නේ මෙහෙම මේ මාකට් එක වැඩ කරන්නේ මෙහෙම. රයිට්. ඒ කියන්නේ ඇත්ත දැනගෙන කොහොමද දෙන්නේ අල්ලන් ඉන්නේ. හරි. මේක මේ ලයිව් මෙහෙම වෙනස් වෙන්න පුළුවන් data අනිත් පැත්තට අපි දකිනවා මේ ලයිව් මේ මාකට් එක මෙතන ඉන්නකොට data ටික අනිත් පැත්තට ෆෝම් වෙනවා. හරි. orders ටික අනිත් පැත්තට වැටෙනවා. අනිත් පැත්තට යන්න. ඉතින් එතකොට මේක අල්ලන් ඉන්න ඕනේ මෙහෙට. හරි. ඒක කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. විශේෂයෙන්ම SMC ICT order flow SMC ICT කෙනෙක් මේක දකිනවා මේක ස්ට්‍රක්චර් එක විදිහට order flow කෙනෙක් මේක ඇතුලේ data ටික දකිනවා. ඒතකොට ඒගොල්ලන් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. OLTP යනකම් ඉන්නේ. ඒගොල්ලන් ක්‍රම දෙකක් කරනවා. එකක් තමයි partially profit book කරගන්න එක. කොටස් විදිහට. හරි. එයා කරන්නේ මෙහෙම එද්දී මෙතනින් කොටසයි මෙහෙම කොටස partially profit book කරගන්නවා. එක්කෝ එහෙම නැත්තම් තව එකක් තියෙනවා. පුළුවන් නම් ඔයාලා කියන්න. තව මොකද කරන්න පුළුවන්? දැන් මේවා හිතන්න ඕනේ. හරි. මේවා ප්‍රැක්ටිකල්. කියන්නේ මේක මාකට් එකේ ට්‍රේඩ් කරනවා නම් ළමයි ට්‍රේඩ් දානවා නම් මේවා ඇඟට එනවා. හරි. ට්‍රේඩ් දානවා නම් එනවා මේ මම ඒකට පස්සේ එන්න. හරි. ඉස්සෙල්ලා මට කියන්නකෝ. තව හරි. එකක් partially book කරගන්න පුළුවන්. දැන් මම කරන්නේ ඒක. හරි. මම ඔයාලට දීලා තියෙන මෙතඩ් එකත් අර වීඩියෝස් වල දීලා තියෙන මෙතඩ් එකත් partially book කරගන්න එක. අන්න රයිට්. හරියටම හරි. SL එක මූව් කරගන්න ඕනේ. ඒ SL එක මූව් කරගන්න එක තමයි මම SL එක මූව් කරන එක වෙනයි. හරි. ඒ විදිහට නෙමෙයි. හරි. දැන් මම SL එක මූව් කරන ළමයි මට ඕන නම් මේව නොකිය ඉන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන ක්‍රම නෙමෙයි කියලා. හැබැයි මේ ක්‍රම දෙකටම කරන්න පුළුවන්. හරි. ඔයාලට ගැළපෙන ක්‍රමයකට ඔයා කරන් යන්න. මම මේ ඔයාලට දැනුම දෙන එක කරන්නේ. හරි. රයිට්. එතකොට ඔන්න පළවෙනි ක්‍රමය තමයි දැන් මම කරනවා වගේ මෙහෙම එනකොට partially මෙහෙම profit book කරලා ඉවරලා SL එක මෙහෙම කරලා entry එකට ගේන එක. හරි. එතනදී වෙන එක තමයි මේ ටික ඔක්කොම අපි අයින් කරගමු. ආයෙ මම මේව දාන්නම්. රයිට්. මම කරන්නේ ළමයි මෙන්න මෙහෙම සීන් එකක්. මම කරන්නේ ඔහොම එනවනේ. දැන් එන්ට්‍රි ගන්නවනේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ආවා. තා මෙන්න මෙහෙන් කෙලින්ම partially book කරගන්නවා. book කරගෙන ඉවරලා SL එක මෙහෙම ගේනවා එන්ට්‍රි එකට. ෆස්ට් TP යද්දි මම එන්ට්‍රි එකටම ගේන්නේ නැහැ. ඒකට හේතුව මේක ගොඩක් වෙලාවට මගේ ඇනලයිස් මෙතඩ් එක අනුව කියන්නේ මම SMC ICT එක මාකට් එන්ට්‍රි නම් order flow යනවා නැත්නම් SMC ICT දෙක යනවා ලිමිට් orders වලට. හරි. ඔහොම තමයි කරන්නේ. මාකට් එන්ට්‍රි එකට යනකොට SMC ICT order flow තුනම එක්ක යනවා. ඔහොම තමයි මම කරන්නේ. මගේ ඇනලයිස් මෙතඩ් එක සහ මම පාවිච්චි කරන leverage සහ මගේ time frame අනුව මගේ ඇනලයිස් ගොඩක් වෙලාවට මෙහෙම ෆස්ට් TP ඇවිල්ලා ආයෙ රේන්ජ් එකට ගිහින් ඔහොම යන ඇනලයිස් තමයි මට තියෙන්නේ. හරි. ඒකට අනුව තමයි මම ෆස්ට් TP එනකොට මොකද කරන්නේ? profit එකෙන් කොටසක් book කරගන්නවා. book කරගෙන ඉවර වෙලා
SL එක මෙහෙනම් තියෙන්නේ. ඒ SL එක මම එන්ට්‍රියට ගේන්නේ නැහැ. ඕන හොඳට අහගන්න. මේක මම ගොඩක් කට්ටියට මේකත් එන ප්‍රශ්නයක්. මම මේක සෑහෙන එක්ස්ප්ලেইন කරලා දෙනවා. මම ආයෙ කියන්න. මම SL එක එන්ට්‍රියටම ගේන්නේ නැහැ. ඔයා හිතන්න මට මෙතනට එනකොට මම ඩොලර් 5ක ප්‍රොෆිට් එකක් බුක් කරගත්තා කියලා ප්‍රොෆිට් එකක්. හරි? ප්‍රොෆිට් එකක්. ඩොලර් 5ක ප්‍රොෆිට් එකක් මම මෙතනට එනකොට බුක් කරගත්තා නම් මං කරන්නේ SL එක ගේනවා. හරි? මෙන්න මෙහෙට ගේනවා. ඒ කියන්නේ ඩොලර් 5ක් බුක් කරගත්තා නම් ඩොලර් 1ක් විතර SL යන මට්ටමට මම ගේනවා. හරි? ඩොලර් 1ක් විතර SL යන මට්ටම. එතකොට අපි හිතමුකෝ මේක ඇවිල්ලා මෙහෙම හිට වුණා කියලා. මට කීයද ලොස් වෙන්නේ? ඩොලර් 1යි. හරි? ඩොලර් 4ක් ප්‍රොෆිට් පිට දාම මම ට්‍රේඩ් එකෙන් අයින් වෙන්නේ. රයිට්? එතකොට සෙකන්ඩ් TP තර්ඩ් TP යනකොට මම මොකද කරන්නේ? හරි? ප්‍රොෆිට් එක්ක තව ටිකක් බුක් කරගන්නවා. එහෙම නැත්නම් අඩුම තරම SL එකේ එන්ට්‍රියට හරි ගේනවා. හරි? SL එකේ එන්ට්‍රියට හරි ගේනවා. එතකොට මොකද වෙන්නේ ළමයි? මම ලොස් එකකින්ද ඉවර මේ වෙන්නේ ප්‍රොෆිට් එකකින්ද ඉවර වෙන්නේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ. ප්‍රොෆිට් එකකින්. හරි? එන්ට්‍රියටම ගේනවා. අන්න එතනින් පස්සේ මම ඇත්තටම ගේන්නේ නැහැ. හරි? මම SL එකේ එන්ට්‍රි විතරයි තියන්නේ මගේ විදිහ. මම SL එකේ එන්ට්‍රි විතරක් තියලා මෙහෙ පාෂලි මේ බුක් කරගෙන මෙන්න මෙහෙම අපි තුමු all TP මගේ මෙතන තියලා all TP ආවා කියලා. all TP ආවම මම කරන වැඩක් තමයි මම මේ ට්‍රේඩ් එකෙන් 90%ක්ම ඉතුරු වෙලා තියෙන ට්‍රේඩ් එකෙන් ඉතුරු වෙලා තියෙන හරි ඉතුරු වෙලා තියෙන ට්‍රේඩ් එකෙන් 90%ක්ම මම ක්ලෝස් කරලා ප්‍රොෆිට් අරන් අයින් වෙනවා. ඉතුරු ටික හෝල්ඩ් කරලා තියෙන SL එක මේ විදිහට මෙතනම තියලා හරි SL එක වෙනසක් කරන්නේ නැහැ. මොකද එතනට ආව කියන්නේ මට අවුලක් නැහැ. මම ලොස් නැහැනේ. හරි ඔහම තියලා 90%ක් මේවා කරනවා. හරි 90%ක් බුක් කරගන්න. එතකොට තියෙන වාසිය තමයි සමහරලාට කෙලිම ස්නයිපර් වගේ යනවනේ ළමයි මූවමන්ට් ලොකෝට. එහෙම ගියොත් එහෙම මේ ඉතුරුලා තියෙන පොඩි ප්‍රමාණෙනුත් මේ ආවා වගේම ප්‍රොෆිට් එකක් ආව යනවා. හරි කියන්නේ ලොකු මූවමන්ට් එක පාර යන වෙලාවල් තියෙනවා. එහෙම වුණාම හරි ඒ වාසිය ගන්න තමයි මේක ඉතුරු කරලා තියෙන්නේ. එතකොට කෙනෙක්ට හිතෙයි ඉතින් සර් තවත් හොඳයිනේ මෙන්න මේකත් මෙහෙට කරලා SL එක මෙහෙට කරලාම තිබ්බනම් කියලා. හරි. එතකොට ඉක්මනට ට්‍රේඩ් එක ලොස් වෙලා යන තියෙන chance එක වැඩි. හරි. මේ මූවමන්ට් එකක් මෙහෙම ආවා කියන්නේ මම ඒක ප්‍රැක්ටිකලි කියන්නේ මට එක්ස්පීරියන්ස් එකත් එක්ක මම දැකලා තියෙනවා මෙහෙම මූවමන්ට් එකක් මෙහෙම ආවා කියන ළමයි ගොඩක් වෙලාවට ඒක තවදුරටත් කන්ටිනියු වෙන්න chance තියෙනවා නම් හරි යන්නේ අනිවාර්යෙන් මෙහෙම ගිහින් ඒ කියන්නේ එක දිගට යන්නේ නැහැනේ වේව්ස් හදාදනේ. ඒතර අපි SL එක ගොඩාක් මූව් කරා මේක නිකම්ම ඔටෝ ක්ලෝස් වෙලා යනවා මේ හැරෙන් විතර. ඒතර මෙතනට එනකන් හෝල්ඩ් කියන්නේ හරි මෙහෙම ඇවිල්ලා මෙහෙම වුණොත් හරි මට අරගෙන තියෙන චූටි ප්‍රොෆිට් එකක් නැතුව යනවා ඒක හරි. රයිට් චූටි ප්‍රොෆිට් එකක් නැතුව යනවා. හැබැයි අපි හිතුවාගේ එන්න ලොකු මූවමන්ට් එකක් එන්න යටට එන්න ලොකු මූවමන්ට් එකක් ගෙවුවා කියමුකෝ. රයිට් ඒක අල්ලන් ඉන්න පුළුවන් කාලේ වැඩි. මොකද මෙතන ඉඳන් මෙතනටම ඒ රේට් එක තව ඇල්ලෙනවා. අල්ලන් ඉන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඔයාලා දකින්නේ මම අර ඉතුරු කරලා තියෙන පොඩි කොටසකින් all TP යන්න දවස් දෙක තුනක් හරි ගිහින් හරි දෙක තුනක් හරි තාමලා සතියක් ගිහින් හරි එනවා. හැබැයි හොඳ මූවමන්ට් එකක් හොඳ ගේන් එකක් හම්බ වෙනවා. හරි. ඒතර මේ ඔක්කොම මනි මැනේජ්මන්ට් හරි. මේ තනිකර මේක ඇනලයිස් විතරක් නෙමෙයි. මේ ඇතුලේ තියෙන මනි මැනේජ්මන්ට් කියන්නේ ට්‍රේඩ් ලොස් වෙලා වින් කරලා හරි ආයේ වගේ මේවා වෙලා පාඩම් ඉගෙනගෙන ඒ ඔක්කොම එක්ස්පීරියන්ස් එකත් එක්ක දාලා හදපු ක්‍රම තමයි මේ තියෙන්නේ. හරි. රයිට්. ඕක තමයි මම කරන්නේ. ඕක එකක්. එකක් ඔය විදිහට කරන්න පුළුවන්. අනිත් එක තමයි ළමයි මෙහෙම කරන්නේ නැතුව දැන් මේ මම කරන දෙයක් නෙමෙයි. හැබැයි මම ඒක කියනවා. මොකද මේක මේ විදිහට හරි අඩුම කරන්න මෙහෙම හරිය. දැන් මේක කම්ප්ලෙක්ස් වගේ නම් මේක ටිකක් සංකීර්ණයි වගේ නම් අඩුම තරමේ මෙන්න මේ සරල ස්ටෙප් එකට හරි ඔයා යන්න. හරි. මම ආයෙත් කියනවා SMC ICT order flow කට්ටියට නම් ඔයා ඒක කරනවා නම් මම මේ ඔයාලට කියන්න ඕනේ නැහැ. හරි. එහෙම මම ඔයාලට කියන්න ඕනේ කියන්නේ ඔයා කොච්චර SMC ICT order flow ඉගෙනගෙන තියෙනවා කිව්වත් ඉගෙනගෙන නැහැ. හරි. ඒක මට කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා. මොකද ඒ ටික ඉගෙන ගත්තා කියන්නේ මාකට් එකේ මේ මාකට් මෙකැනිසම් එක ඔලුවට යන්න ඕනේ ළමයි. හරි. ගියාම එතනින් එහාට එහෙම කෙනෙක් අර all TP එනකම් මම ඒකයි all TP මාරය කියලා දෙන්නෙත් එහෙම නිකන් ඉන්න බෑ. හරි ඉන්න බෑ කියන්නේ ඉතින් අර ඇත්ත දැනගෙන ඉන්න බෑනේ. හරිට ඔන්න ආව. අනිත් ක්‍රමය තමයි ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම TP යනවා. හරි. SL එක මෙහෙ තියෙන්නේ. පළවෙනි මට්ටමටම ඔයා ගේනවා SL එක මේ හරියට විතර. එතකොට දැන් ප්‍රොෆිට් එක මෙහෙම ෆස්ට් TP වගේ ඇවිල්ලා මෙහෙම වෙලා මෙහෙම ගියොත් මෙතනින් SL එක මෙහෙට ගෙනාවනේ. ඒ කියන්නේ ප්‍රොෆිට් පැත්තට SL එක ගියන්නේ. SL එක ගන්නේ ප්‍රොෆිට් පැත්තට. එතකොට ඔහම ගියොත් ඔයා ක්ලෝස් වෙන්නේ ප්‍රොෆිට් එකකින්ද ලොස් එකකින්ද? මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියොත්. එන්ට්‍රිය මෙතන මාකට් එක මෙතනට එනකන් ආවා. මෙතන තිබිච්ච SL එක ඔයා මෙතනට ගත්තා. මට දැන් කියන්න ප්‍රොෆිට් එකකින්ද ලොස් එකකින්ද ක්ලෝස් වෙන්නේ. ඉක්මනට ප්‍රොෆිට් එකකින්. හරි. ප්‍රොෆිට් එක. අන්න එහෙම ඔයාට පුළුවන් මාකට් එක මෙහෙට යන්න ඔයාගේ SL එක මෙහෙම අරන් එන්න. මෙහෙම යන්න. හරි. එතකොට ඔයාට අර ප්‍රොෆිට් එක එන්නේ රයිට් මොන ගන්නටද දැන් අර කලින් දැන් මෙතන නම් මේ මම කරපු විදිහට අනුව ළමයි මෙතනින් කොටසක් බුක් කරොත් මාජින් එකෙන් කොටසක් ඩොලර් 10 නම් ට්‍රේඩ් එකට දැම්මේ ඩොලර් 100 නම් ට්‍රේඩ් එකට දැම්මේ කොටසක් අයින් වෙනවා ට්‍රේඩ් එකෙන්.
එතකොට එතනින් එහාට ඉතුරු මේ කොටසට තමයි දැන් හිතමුකෝ මෙතනින් මම $100ක් ට්‍රේඩ් එකට දානවා 100ක් ට්‍රේඩ් එකට දානවා මෙතනට ආවහම මම 50ක අරන් අයින් වෙනවා එතකොට එතනින් එහාට කීයක්ද තව ඉතුරු තියෙන්නේ ට්‍රේඩ් එකේ 50යි හරි එතකොට මේ 50ට දාලා තමයි ප්‍රොෆිට් එක හැදෙන්නේ රයිට් හැබැයි මම එහෙම කොටසක් බුක් කරන්නේ නැතුව මෙහෙම අල්ලගෙන ආවහම මෙහෙම SL මෙහෙම මූව් කරන් ආවනම් එතකොට මෙතනින් 100ක් දැම්මනම් දැන් මාකට් එක ඔහොම කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ මෙතන නම් මං SL එක මේ හරියට ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේ හරිය තියෙනකොට ප්‍රොෆිට් එක කැල්කියුලේට් වෙන්නේ කීයටද මේ වගේ 50ට දාලාවද නැත්නම් 100ට දාලාවද 100ට දාලා හරි ඔයාලට ඕන නම් මෙන්න මේ ක්‍රමය කරන්න පුළුවන් මං හේතු කීපයක් නිසා ඒක කරන්නේ නැහැ ඒකට හේතුව මට මම අර කියන්නේ මගේ මෙතඩ් එක සහ මට මැනේජ් කරගන්න තියෙන විදිය සහ මගේ ලයිෆ් ස්ටයිල් එකේ තියෙන දේවල් නිසා මං එහෙම කරන්නේ නැහැ හරි ඒකට හේතු කීපයක් නිසා මම ඒක තව දවසක ආයෙ වෙනම කරන්නම් මම ඒක නොකරන්නේ කියලා ඒක අවුලක් නෑ ළමයි හරි ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් ඒක කරා කියලා කිසිම ගැටලුවක් නෑ ඔයාලට මේක සෙට් නම් මේක කරන්න මේක කිසිම ප්‍රශ්නයක් නෑ මේකත් අර SL TP දැන් අපි නෝ මේක ආපහු ගියොත් ඔයාලට අර තියෙන ප්‍රොෆිට් එකෙන් ඔයා අයින් වෙනවා එච්චරයි රයිට් කිසිම ප්‍රශ්නයක් නෑ මම ඒක නොකරන්න හේතු කීපයක් තියෙනවා ඒක මම කියන්නේ ඒක ඔයා දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ හරි ඒ කියන්නේ ඒක අවුලක් නෙමෙයි මේ කියන්නේ මගේ යන මෙතඩ් එක කියන්නේ මම කියවනේ හැම ට්‍රේඩර් කෙනෙක්ගේම තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකට අනුව යන්නේ මෙතඩ් එක කියලා මගේ මේ ජීවන රටාව යන විදිහත් එක්ක මට මේක ලේසි හරි ඒ නිසා තමයි මම මෙහෙම යන්නේ ඒතකොට ඔයාට මේක මෙහෙම මැනේජ් කරගන්න පුළුවන් නම් ඔයා මැනේජ් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ හරි කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා මේක මේ විදිහට මැනේජ් කරගන්න මෙහෙම මැනේජ් කරගෙන යනකොට මේක සිම්පල් හරි මේකට වඩා මේක සිම්පල් රයිට් මේක කියන්නේ මේක සරලව කරගෙන ඔයාලට ගිය හැකි මේක මේ විදිහට ඔයා එක කරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒත් හරි මේ දෙකම හරි වැරදි එකම කාරණේ තමයි මුකුත් ප්‍රොෆිට් 7-5ක්වත් ගන්න නැතුව SL මූව් කරගන්නේ නැතුව කම්මැලිකමට ඇත්ත කතාව කම්මැලිකමටනේ හරි මෙච්චර රිස්ක් රිවෝඩ් රේෂියෝ කියන්නේම කම්මැලිකමට හදාගත්ත දෙයක් හරි මං කියවට බැලුම් අහන්න ඉන්න උතන මොකද හැමෝම රයිට් මේ හැමෝම රිස්ක් රිවෝඩ් රේෂියෝ එකත් එක්කනේ ළමයි ට්‍රේඩ් කරන්නේ හරි හැබැයි මම මේ කියන්නේ රිස්ක් රිවෝඩ් රේෂියෝ එක මත රැඳෙන්න එපා කියලා මාකට් එකට තැන දෙන්න කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයා රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක් ඒ කියන්නේ 1/4ක 1/5ක ප්‍රොෆිට් එකක් මං ගන්නවා කියලා මාකට් එකට එනවනම් ඔයා තනිකර සූදුවත් කෙලින්නේ ඔයාට මාකට් එකේ ඇනලයිස් එකවත් මාකට් එකේ යන විදිහවත් ලයිව් ඩේටා ෆෝම් වෙන විදිහත් කිසිම දෙයක් ඔයාට අදාළ නැහැ ඔයාට තියෙන එකම දේ මං දාන හැම ට්‍රේඩ් එකකටම මට 1/4ක් තිබ්බනම් ඇති කියන්නේ මම ඇනලයිස් එකක්වත් නැතුව 1/4ක් කියලා මේව කරන්නේ හරි ඒක කොච්චර අවුල්ද කියලා ඔයා හිතන්න හැබැයි ඔව් දැනටත් වීඩියෝස් වල පවා YouTube එකේ පවා ඔයා හොයන ඕනේ තැනක තියෙන්නේ හොඳ රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක් එක ට්‍රේඩ් කරන්න කියලා ඇති හරි ඇති ඒකේ තියෙන අවුලක් තියෙනවා ඒ මම කියපු පාර චුට්ටක් ඔයා හිතන්න පටන් ගන්න එතකොට තේරෙයි හරි රයිට් ඔක තමයි කතන්දරේ එතකොට මෙන්න මේ වාසි ටික එනවා ඔයා partially profit book කරගන්නකොට කොටස් වශයෙන් book කරගන්නකොට හරි sell move කරගෙන මෙහෙම යනකොට හරි එතකොට අන්තිම නිගමනය හරි දැන් මම පැහැදිලිවම කියලා දුන්නා මේ මාකට් එකේ data ඉඳන් පෙන්නලා හරි data ඉඳන් පෙන්නලා මම කියලා දුන්නා එහෙනම් කොහොමත් මගේ සිග්නල් වලට නම් OTP යනකම් ඉන්න එපා book කරගන්න අනිවාර්යෙන් මේ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරන්න ඒ වගේම මම ඔයාටත් යෝජනාවක් කරනවා ඔයා දැන් මොකක් හරි දැන් මේ සෙෂන් එකට ඇවිල්ලා ඉන්නවා කියමුකෝ ළමයි හරි 100%ක් වැඩේ හරියනවා නම් මේ සෙෂන් එකට එනවද ඔයාට මගේ මොකක් හරි අල්ලගන්න තියෙන්නේ 100%ක් හරියන්නේ නැති හන්දන්නේ කොතන හරි පොඩි ෆෝල්ට් එකක් ඩවුට් එකක් තියෙන නිසානේ හරි එතකොට මම මේ කියන එක පොඩි කාලයක් නිකන් try කරන්න හරි මාකට් එකට තැන දෙන්න ඇනලයිස් එකට තැන දෙන්න ඔයාගේ ඉමෝෂන් වලට තැන දෙන්න එපා කැම්ලින් මයින්ඩ්සෙට් එකකින් රේට් කරන්න එපා එච්චරයි හරි සහ OTP යනකම් ඉන්නේ නැතුව මෙන්න මේක පාවිච්චි කරලා බලන්න එතකොට ලොකු වෙනසක් ඔයාගේ ට්‍රේනින් ලයිෆ් එකේ වෙයි ඒක නිකම්ම වෙනවා හරි ඒ කියන්නේ දැන් මට කතා කරද්දි මුයා කරද්දි මුලින් එහෙම නොකරපු කට්ටිය අන්තිමේ මේක කරන්න පටන් ගත්තට පස්සේ අන්තිමේ මාසය අවසානයේ දැන් ඒක ඔප්පු කරලා තියෙන්නේ මම මාස කීපයක්ම VIP එකේ දුන්න සිග්නල් වලින් ඔයාලා දකින්න ඇති report එක රයිට් මෙතන VIP එක කට්ටියත් ඇති මේ අන්තිමේ මාසෙ ඉවරලා බලනකොට 1.2 SL ගිහිල්ලා තියෙන්නේ හරි ඊටර ඔක්කොම win trade. ඒ win trade වෙන්නේ මෙන්න මෙහෙම. හරි ඔව් first TP එකෙන් සමහරවල් දැන් 100ට මෙහෙමයි. භාගයට භාගයක් all TP කියපුවා තියෙන්නේ. all TP කියපුවා භාගයට භාගයක් තියෙන්නේ. නමුත් අපි මෙන්න මෙහෙම profit book කරගන්නවා. සමහර ඒවා තියෙනවා first TP එකෙන් අයින් කරනවා. ඒක win trade එකක්. හරි. එතකොට දැන් කෙනෙක්ට කියන්න පුළුවන් පොඩි profit එකක් නේ. හරි win trade කියලා 120කින් 30කින් profit book කරාම මොනවා කරන්නද? මුකුත් කරන්න දෙයක් නැහැ. හරි. මුකුත් කරන්න දෙයක් නැහැ. overall game එක win. එච්චරයි. හරි. ළඟ සතුට නැහැ. කියන්නේ ශනික සතුට නැහැ.
හැබැයි සමස්තයක් විදිහට ගේම් එක වින්. PNL එක වින්. හරි. ජොයින්ලා හරි විදිහට වැඩ කරොත් ජොයින්ලා කියන්නේ මගේ එකට ජොයින් වෙන්න කියනවානේ මේ ක්‍රම වලට හරි විදිහට වැඩ කරොත් එහෙම PNL එක green overall ඔයා profit. right? trading කියන්නේ දවසෙන් දෙකකින් සල්ලි හොයන්න තියෙන දෙයක් නෙමෙයි. කොටිම කියනවා නම් මාසෙන් සල්ලි හොයන්න තියෙන දෙයක්ුත් නෙමෙයි. හරි. මම අර හැමදාම ඔයාලට කියනවා USDT 300ක් කියන්නේ කීයක්ද? රුපියල් ලක්ෂයක් ආසන්නවනේ. ඒතර බැංකුවේ රුපියල් ලක්ෂයක් දැම්මොත් ඔයාලට පොලිය විදියට එන්නේ රුපියල් 650යි. මාසයකට ලක්ෂයකට. හරිද? ඒතර USDT 3ක් 300ක් තියාගෙන ප්‍රොෆිට් කරනවා කියන්නේම ඊට වැඩියෙන් ඔයා හොයලා. 3ක් නෙමෙයි අනිවාර්යෙන් හොයන්න පුළුවන් 300ක් තියාගෙන කැපිටල් එකකින් මාසෙට ලොකු ගාන. ඒතර අන්න එතනින් පටන් ගන්න හිතන්න. හරි. ඔයා කරන මේ ආයෝජනයෙන් කියන්නේ එන රිටර්න් එක අනවශ්‍ය දේවල් හිතන්න එපා. අර විදියට හිතන්න. එතකොට වැඩේ හරි. right? හරි. ඕක තමයි කතාව. එතකොට මගේ නිගමනය සහ මගේ මතය මේක මගේ මතය විතරයි. ඔයාලා කැමති දෙයක් කරන්න OLTP යනකම් කැමති දෙයක් කරන්න මේක කරන්න. හරි මේක කරන තරමට හොඳයි. මේ OLTP යනකම් ඉන්න එපා ළමයි මගින් බුක් කරගන්න. එහෙම නැත්නම් SL එක මූව් කරන්න. right? ඔයාට ඒ කියන්නේ මෙච්චර එකල් ඔයා ට්‍රේඩ් 10ක් දාලා 15ක් දාලා හරිද? ඔයා වින් කරේ ට්‍රේඩ් 7-8 නම් ඕක එකපාර 13ක් විතර වින් කියන මට්ටමට ගේන්න පුළුවන් කියන්නේ කොහොමත් වැඩේ ගොඩ. හරි. එතනින් එහාට අර එකකින් මෙච්චරයි ආවේ අරකින් මෙච්චරයි ආවේ කියලා දෙයක් නෑ. ඔයාගේ PNL එක green දවසින් දවස ඔයා දියුණු වෙනවා එතකොට. අන්න ඒ තැනට යන්න. හරි. right. මම වෙනම දවසක ආයෙ කතා කරන්නම්. ඔය ඔතන ඇතුලේ තියෙන තව ප්‍රශ්නයක් නෑ. එතකොට 15 වගේ ප්‍රොෆිට් අරගෙන 30 වගේ ප්‍රොෆිට් අරගෙන ඇතිද මේ ගේම ගහගන්න කියලා එකම ඒකත් ඩේටාත් එක්ක ඔප්පු කරලම පෙන්නන්නම්. හරි. right. ඕක තමයි මේක. දැන් අද හරි. ස්කැල්ප් රේට් කරොත් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්ද? මම ඩේ ට්‍රේඩර් කෙනෙක්. ස්කැල්ප් එක ට්‍රේඩ් කරාට අවුලක් නැහැ. දැන් මම ක්ලාස් එකේ ගන්න ළමයින්ට කොහොමද මම ඩේ ට්‍රේඩර් කෙනෙක් වුණාට දැන් මම මේක කරාට මම ඔයාලට මේක කියලා දුන්නේ. ඒ වගේ තමයි. හරි මම එතන ස්කැල්ප් කරනවා. ස්කැල්ප් වලට මේ මෙතඩ් කියලා දෙනවා. මේ ඩේ ට්‍රේඩින් වලට වෙන මෙතඩ් කියලා දෙනවා. එතකොට මම ස්කැල්ප් කරන්න එපා කියන්නේ කාටවත්. ස්කැල්ප් කියන්නේ හොඳ මෙතඩ් එකක්. නමුත් රිස්ක් එක වැඩි. හරි. රිස්ක් එක වැඩි ටිකක් පරිස්සමෙන් කරන්න. රයිට්. ඕක තමයි මේකට අදාළ කතන්දරේ. මම ඉක්මනට විනාඩියක් කරන් හරි මම කීවා මේ ඔයාලට තියෙන ප්‍රශ්න ටික දාලා තියන්න ඕන එකක් දාන්න මේ වැදගත් ටික අරන් මම කතා කරනවා මේක විස්තර කරලා කතා කරනවා. හරි තියෙන ප්‍රශ්න ටික දාලා තියන්න. දෙවෙනි TP එකට ආවම මොකද ඒක මම කියන්නම්. හරි දෙවෙනි TP එකට ආවම මොකද කරන්න ඕන කියලා තියෙනවා. හරි මේක මම ඔයාලට කීවා මේක වෙනසක් කරනවා කියලා. ඔව් වෙනසක් කියන්නේ මේක කිසිම තැනක නොකරපු දෙයක්. ඒක ඔයාලට තේරෙනවා මේක දකින්නකොට මේ දැන් මේකම ඔයාලා දන්නවනේ. කවුරුත් සාමාන්‍යයෙන් Zoom session අරන් තිබ්බේ නැහැ ළමයි VIP service එක ගන්න බෑනේ. හරි මොකද ඒ වෙලාවට ශනික ට්‍රේඩ් එකක් දෙකක් හරි ගියාට මාසෙ අන්තිමට එන රිසල්ට් එකත් එක්ක අරගෙන කතා බහ කරලා සතුටින් ඉන්න බෑනේ. රයිට් ඒ වුණාට අපි ඒක කරා. රයිට් ඒ වගේම තවත් වෙනසක් මේක. ඇත්තම කතාව මම මෙහෙම කියන්නම්. මම දැන් අවුරුදු කීපයක් සිග්නල් සර්විස් වල හිටියානේ ආයතන කීපයක් එක්ක. එතකොට මම දැකපු දේවල් ගොඩාක් තිබ්බා. මම ඔයාලට මෙහෙම කියන්න. හරිද? ඒ කියන්නේ මම මෙහෙම යන්න හේතුව මම ඉස්සෙල්ලා කියලා ඉන්නම්. මේ මම ඒ වැඩ කරනකොට ගොඩක් වෙලාවට මැසේජස් කියන්නේ මැසේජ් බලද්දි ඇඩ්මින් එක විදිහට ළමයි කියන්නේ ඇඩ්මින් නම්බර් එක මං ගාව තිබ්බේ. හරි. එතකොට සර්ච් කරනවා කියන්නේ වෙන අය එන්ට්‍රි දැම්මට රයිට් මම ගොඩක් අඩුයි. මම ගොඩක් වෙලාවට අප්ඩේට් තමයි දැම්මේ. ගොඩක් අප්ඩේට්ස් ආ හොඳම සිග්නල් එකක් තිබ්බොත් විතරයි මම දාන්නේ. මේ විදිහටම තමයි මම දාන්නේ. හරි. එතකොට මම දැකපු දෙයක් තමයි හයි ලෙවරේජ් සිගනල් අනිත් කට්ටිය දානවා අරගෙන ඉවර වෙලා සහ මේවා වෙලා මොකද මැසේජ් දකින්නේ මමනේ මැසේජ් බලන්න වෙනම කට්ටිය ඉන්නවා නමුත් ඇඩ්මින් නම්බර් එක ඒ කියන්නේ බලන කට්ටිය හරියට වැඩේ කරනවද කියලා බලා ගන්න ඇඩ්මින් නම්බර් එක තියෙන ගොඩක් වෙලාවට මං ගාවයි ඔය දෙක තුනේ මේක එහෙම මැනේජ් කරේ මම හරි එතකොට මම දැක්කා ඒ වැරදි ක්‍රම පාවිච්චි කරන්න ගිහිල්ලා හරි මිනිස්සු හිර වෙන තරම් රයිට් මිනිස්සු හිර වෙන තරම් සහ මම අදටත් දන්නවා ට්‍රේඩ් කරන්න කියලා එන අයගෙන් භාගයට භාගයක් එන්නේ. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක ගණන් කරපු නිසා තමයි මම මේක දන්නේ. හරි. මම අදටත් දැන් කවුරු හරි ඉන්නවා නම් හරි මෙතන ඉන්නවනේ මේ මට මැසේජ් එකක් හරි දාලා තියෙන කට්ටිය ඇතිනේ. ඔයාලගේ මැසේජ් වලට මේ ඇඩ්මින් නම්බර් එකට රිප්ලයි කරේ වෙන කවුරු හරිද නැත්නම් මමද? මට චුට්ටක් උත්තරයක් දාන්න. මට එකපාරක් හරි මාත් එක්ක මැසේජ් කරපු කට්ටිය ඇතිනේ. ළමයි මමනේ මං කිසිම වෙලාවක රයිට් කවුරු හරි ධම්මලා මැසේජ් කරලා නැහැ ළමයි. ඒතර මම දෙයක් දෙනවා නම් ඒකට රිප්ලයි කරන්න පුළුවන් මට විතරනේ. රයිට්. ඒ නිසා මම තමයි ඔයාලට රිප්ලයි කරන්නේ. රයිට් මගේ මේ කටහඬ එහෙම වෙලා තියෙන්නේ ඒ නිසා තමයි. හරි. මම තමයි රිප්ලයි කරන්නේ. වොයිස් දාන්නෙත් මම වොයිස් එකත් මම ලයිව් දාන්නේ. හරි. ඒ විදිහට තමයි මේව කරන්නේ. රයිට්. එතකොට මම දැකපු දෙයක් තමයි ළමයි අර විදිහට මේ ඒ කාලේ දැකපු දෙයක්. හරි. හරි අසරණ මිනිස්සු වෙනවා.
හරි මේවා වෙලා හිර වෙලා රයිට් මේ අවුල් කරගෙන ණය වෙලා කොහොමත් මම අදටත් කියන්නේ මම කිසිම වෙලාවක ණය වෙලා නම් එන්නේ ඔයා කියන්නේ ට්‍රේඩින් කියන්නේ ඔයාට අතිරේක ආදායමක් වන්න තියෙන දෙයක් ඔයාට රිස්ක් කරන්න පුළුවන් සල්ලියකින් හරි මම VIP එකට ගන්නවත් නැහැ මම එපා කියලා තියෙන්නේ එන්න එපා කියලා තියෙන්නේ ඇහුවොත් මෙහෙම කිව්වොත් මම ඔයාට VIP සුදුසු නැහැ ෆ්‍රී එකේ ඉන්න කියලා තියෙනවා මම සල්ලි ගන්න නැහැ සල්ලි ගන්න නැහැ සහ VIP එකට ජොයින් කරගන්න නැහැ ෆ්‍රී එකෙත් මම කියන්නේ හරි විදිහට කරගෙන යන්න ඉවසීමෙන් කියලා හරි ඉගෙන ගන්න කියලා ට්‍රේඩින් කියන්නේ සල්ලි තියන අයට සල්ලි හොයන්න තියෙන ක්‍රමයක් මිසක් හිතරිද්ද ගන්න එපා සල්ලි තියෙන කට්ටියට සල්ලි හොයන්න තියෙන ක්‍රමයක් මිසක් සල්ලි නැත්තම් ප්‍රශ්න වලින් ගොඩ යන්න තියෙන ක්‍රමයක් නෙමෙයි හරි ඒක ඔලුවට දාගන්න මේක මේ විදිහට කීවහම මට එන පේමන්ට් අඩු වෙනවා හැබැයි මට එන මානසික සහනය සහ මට හරියනවා ඒක මම අත්විඳලා තියෙනවා හරි ඒතර අර කතාවත් ඒ වගේ තමයි මම ඕන තරම් chat දැකලා තියෙනවා ඕන තරම් මේවා කරලා තියෙනවා මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා මිනිස්සු හිර වෙන තැන් ටික දන්නවා ඒ නිසා තමයි රිලැක්ස් එකේ යන්න පුළුවන් විදිහට මේ මෙතඩ් එක හදාගෙන මම යන්නේ හරි මේකෙන් ඇත්තටම පේමන්ට් අඩුයි කියලා කිව්වට මම හිතුවේ නැති විදිහට account මේ grow වුණා හරි Telegram channel එකයි VIP එකයි දෙකම grow වුණා සහ දැන් මම කියන්නේ මේ කියන දේ තේරෙන්නේ ළමයි මොකක් හරි දෙයක් වෙලා එක්ක වැඩේ ඇනිලා හරි එහෙම ඉන්න කට්ටියටනේ අර අලුතෙන් එන කට්ටියට තේරෙන්නේ නැහැ මං කියන්නේ හරි ඒ වුණාට කොහොම හරි මේක grow වුණා ඒක මම දන්නේ grow වුණා නමුත් මම අදටත් පේමන්ට් බලාගෙන නෙමෙයි කරන්නේ එතකොට මේ ඒ වගේ වැඩක් හරි මේ තියෙන පල්ලෙහා course content එක මට මේ course content එකම දාන්න බෑ ඔයාලට ඒක ඔයාලට තේරෙනවනේ මේ ලොකු දෙයක් මේ course content එක මීට වඩා තව ටිකක් ආයෙත් වෙනස් වෙනවා මේ දැන් යන විදිහකට මම පස්සේ එන්න මේකේ මේ මෙතන තියෙන මේ මුල් ටිකේ සහ මේ අග තියෙන තව ටිකක් මේ අග තියෙන මෙන්න මේ money management ටිකක් සහ විශේෂයෙන්ම සිග්නල් එකට එන්ට්‍රි ගන්නකොට පාවිච්චි කරන්න ඕන ටිකක් එකතු කරලා මම වීඩියෝ 7ක් 10ක් අතර ප්‍රමාණයක් දැන් අපි මෙහෙම කතා කරාට මේ එක එක සෙෂන් වලින් කතා කරන්නේ හරි මේවා එක තැනක තව එකක් තව තැනක එහෙමනේ තියෙන්නේ මේ වගේ කරුණු ටික ඔක්කොම එක තැනකට දැනටත් මම වීඩියෝ 3ක් දෙනවා ඔයාලට VIP එකට ජොයින් වෙනකොට ඒ තුනට අමතරව තව 7ක් එකතු කරලා වීඩියෝ 10ක පොඩි කෝස් එකක් මම හදනවා හරි ඒ කෝස් එක මුකුත්ම දන්නේ නැති කෙනෙක් ආවත් මොකද මම හොඳටම දැකලා තියෙනවා මේ කෝස් කරා කියලා එනවා ආවට හරි අවබෝධයක් නැහැ අඩුම තරමේ ට්‍රෙන්ඩ් ලයින් එකක් කන්ෆර්ම් වෙන්නේ කොතනද කියලා දන්නේ නැතුව තමයි ට්‍රෙන්ඩ් ලයින් ගහන්නේ හරි SMC ICT ගැන අයිඩියා එකක් නැතුව තමයි SMC මම ඇඩ්වාන්ස් කරා කියලා මෙහෙමයි කියලා කියන්නේ හැබැයි වචන දෙකක් කතා කරද්දි ඒවට දැන් තේරෙන්නේ නැති මම මේ එක්ස්ප්ලেইন කරද්දි රයිට් කෙනෙක් වචන දෙකක් කතා කරද්දි ඒ කෙනා කතා කරන විදිහෙම තේරෙනවා ළමයි SMC ICT වල order flow වල මොන මට්ටමටද එයා දන්නේ කියලා රයිට් ඒතර මම දැකපු දෙයක් තමයි ඔයගොල්ලෝගේ ගොඩක් අය හැමෝගෙම නෙමෙයි බහුතරයකගේ දැනුම මදි හරි ඒ නිසා මට ඔක්කොම දෙන්න බෑ කෝස් එකෙන් පොඩි කෝස් කන්ටෙන්ට් එකක් මම මෙතන හදලා ඉවරලා මම ඒක දෙනවා මේකට එතකොට මේක දෙන්නේ මාකට් ට්‍රේඩින් මෙම්බර්ෂිප් එකක් ඒ කියන්නේ තියරි මතම නෙමෙයි ප්‍රැක්ටිකල් මත යන මේ කෝස් කන්ටෙන්ට් එකක් හදන්නේ හරි සම්පූර්ණ තියරිය දෙන්නේ ක්ලාස් එකේ ඒක ඉතින් අසාධාරණයි නැත්නම් ක්ලාස් එකේ කට්ටියට අසාධාරණයි සහ මගේ පැත්තෙන් මටත් කන්ටිනියු කරන් යන්න නම් මටත් එකක් තියෙන්න බෑ හරි ඒ නිසා කියන්නේ මේක සම්පූර්ණ මම දුන්නොත් එහෙම ඒක කරන්න බෑ අතරම හරි ඒක කරන්න බෑ ඒ නිසා මම මේ අවශ්‍ය ප්‍රමාණය දීලා මේකට වඩා වෙනස් විදිහට මේක හදලා ඉවරලා පොඩි කෝස් එකක් දෙනවා VIP අයට ඔයාලා අනිවාර්යෙන් ඒ ටික බලලා ඒක ප්‍රයෝජනෙ ගන්න සහ ඒක දෙන්නේ වීඩියෝ ටියුටෝරියල් විදිහටනේ ඊට පස්සේ හැම සතියකම මේ වගේ Zoom channel එකක් අපි තියනවා VIP එකට ඔයාලට මේ දෙන චූටි කෝස් එකේ චූටි කිව්වට මේ වචනේ විතරයි චූටි හරි ඔයාලට තේරෙන්නේ නැති දැන් මම පොඩි කියන්නේ ගොඩක් ලොකු ඒවට තමයි හරි කියන්නේ මේ ලොකු වැඩ කොටසක් කරනවා හරි ඔයාලට මේ දෙන කෝස් කන්ටෙන්ට් එක ඇතුලේ ඔයාලට එන ප්‍රශ්න තියෙනවානේ ඒ එන ප්‍රශ්න ටික ආයෙ වෙනම කතා කරනවා මේ Zoom session එක ඇතුලේ ඒ කියන්නේ කෝස් එකේ ප්‍රශ්න සහ VIP එකේ ප්‍රශ්න කියන දෙකම හරි එතකොට මේක තවදුරටත් VIP membership එකක් නෙමෙයි හරි market trading membership එකක් market trading membership එක කියන්නේ ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ join වුණාට පස්සේ ඒ වීඩියෝ ටික කියන්නේ signal වලට trade කරන් යන ගමන් signal වල කිසි වෙනසක් වෙන්නේ නැහැ මේ දෙන මට්ටම තමයි හරි මේ දෙන කියන්නේ මම සාමාන්‍යයෙන් දවසට එකක් දෙකක් දෙන්නේ හොඳම chance බල්ල ඉවරලා මට set වෙන එකක් දෙකක් දෙන්නේ දවසට හරි මාසෙට මාට set වෙන්නේ signal 30ත් 45ත් අතර ප්‍රමාණයක් තමයි මාසෙකට වඩා set වෙන්නේ හරි ඒක මම වෙනස් කරන්නේ නැහැ ඒක එහෙමම තමයි හරි ඒක ඒ විදිහම තමයි සහ leverage යාම නම් ඔක්කොම කතන්දර එහෙමයි signal service එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ ඊට අමතරව මේ ටික එකතු වෙනවා හරි workshop ටිකයි මෙන්න මේ අධ්‍යාපනයේ පැත්ත එකතු වෙන දේවල් ටිකයි මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ ඒ දෙන ටිකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න හරි ඒ දෙන ටිකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න මොකද මමත් ඒක මහන්සියලා කරන්නේ සහ ඔයාලට ඒ ටික දුන්නාම ඒකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න ඒවා බලන්න නැතුව ඉන්න එපා හරි අනිවාර්යෙන් ඒ ටික බලලා ප්‍රයෝජනයක් ගන්න රයිට් ඒක තව ටිකක් වැඩි විස්තර ඔයාලට වැඩි කරන් යනකොටම තේරෙයි සහ මම මේ වෙනකොට තව වෙනසක් කරන් යනවා ඒක මම දැන් කියන්නේ ඒක කිව්වොත් එහෙනම් මම කරන්න කලින් කොපි කරනවා හරි මට ප්‍රශ්නයක් නැහැ මගේ අයිඩියා හැබැයි මම ඒ කියන්නේ
අයිඩියා එක ගන්න මනුස්සයා ඒක කරලා ඉන්න බෑ හරි. සමහර අයිඩියා මම නිකන් අපේ සොසයිටි එක කට්ටියත් එක්ක කතා කරන් ඉවරනකොට වෙන කට්ටිය එක්සිකියුට් කරනවා. ඉතින් මම ඒකට කැමති නෑ. මාත් මනුස්සයෙක්නේ. හරි ඉස්සෙල්ලම මම කරලා ඉවරලා ඊට පස්සේ කරාට මට ප්‍රශ්නයක් නෑ. මේ තව දෙයක් ඔයාලට සතියකින් දෙකකින් විතර හම්බෙයි. ඒක මේක නෙමෙයි මිට අමතර වෙන දෙයක්. හරි දැන් ඔන්න ඕක. ඒක ඔක්කොටම හරි අර මං කියපු ඒ ඔක්කොටම හම්බෙන දෙයක්. හරි. රයිට්. ඔන්න ඕක ඒක ඊට පස්සේ රයිට් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා මම උත්තර දෙන්නම් ඒකට. රයිට් කෝස් එක ගැන කෝස් එක 27 පටන් ගන්නෙ. මේකේ ෆී එක අහලා තිබ්බනේ. ෆී එක ළමයි දැනට ගන්නේ 7500ක් USDT 25ක්. හරිද? ඒ කියන්නේ මේ membership එක හරි. මේ VIP market trading membership එක කියන එක signal service එක සහ මේ අපි මම අර කියපු market trading module එක එකට යන්නේ හරි. ඒ membership එක දැනට ගන්න 7500ක් USDT 25ක්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ lifetime payment එක විදිහට මම එහෙම ගන්නෙ. සාමාන්‍ය signal ඒ කියන්නේ මෙච්චර කිසිම දෙයක් නොදී live zoom එකක්වත් තියන්න නැතුව දෙන signal service එකත් lifetime payment එක වෙන්නේ USDT 100ක් සහ 70ක් 75ක් 100ක් කොහොමද වෙන්නේ? හරිද? ඔහොම වෙන්නේ. හැබැයි මම මෙච්චර දේවල් ටිකක් දෙනවා 7500. ඒ මොකද හැමෝටම ගන්න පුළුවන් price එකට තමයි මම මේක මේව කරලා තියෙන්නේ. හැබැයි මම අර හැම වෙලෙම දාන්නේ වරන් ඇතුලේ 45 කියලා. මට මේක step by step ඒ මට්ටමට අරන් යන්න idea එක තියෙනවා. හරි. ඒක අද හෙට නෙමෙයි. ඒ කියන්නේ එකපාර price එක වෙනස් වෙන්නේ නැහැ. ඔය 25 තියෙන එක 27 වෙයි, 27 35 වෙයි, අන්තිමේ 45න් ඕක නවතින්නේ. හරි 45ට ගියාම මම වැඩි කරන්නේ නැහැ. දැන් 25යි. දවසක ඔක 45 වෙනවා. හරි 45 වෙලා මම මේ වැඩ ටික පාඩුවේ කරන් යනවා. මොකද මට ඕනේ ෆිල්ටර් කරලා එන හොඳ සෙට් එකක් විතරයි. හරි. මට අර මේ හැමෝම එකතු කරගන්න ඕනේ කියන මයින්ඩ් එකක් මගේ නැහැ. රයිට්. ඕක තමයි එතන කතන්දරේ. දැන් 25යි 7500. හරි. ඒකට තමයි මේ කියපු membership එක. ඊට පස්සේ course එක. course එක මෙතන මේ ඔක්කොම උගන්වනවා. හරි. retail concept එක Binance, SMC, ICT, Elliott Wave order flow. හරි. මෙතන වලට පුංචි ප්‍රශ්නයක් ඒ සමහරට මේ දැන් session 6කින් 7කින් මේක කරන්න පුළුවන්ද කියලා. හරි. පුළුවන්. මම ක්ලාස් එකේ කතා නෙමෙයිනේ කරන්නේ උගන්වනවනේ කරන්නේ. සාමාන්‍ය හිතන්නකෝ session 20ක් විතර තිබිලා දැන් මෙතන 1 2 3 4 5 6 7යි. හරි තව එක්ස්ට්‍රා දෙකක් විතර කරනවා. එතකොට session 8යිනේ. ඔය හිතන්න session 16ක් තියෙන ක්ලාස් එකක පැය දෙකක් උගන්වනවා. උගන්වලා ඉවර වෙලා පැය එකමාරක් කතා කරලා පැය භාගයක් උගන්වනවා. ඊට වඩා ඉතින් ඇත්තටම පැය දෙකම උගන්වනවා නම් කර හැකිනේ. හරි අන්න එහෙම එකක් තමයි මෙතන යන්නේ. හරි. සහ ඊට පස්සේ ඒ කියන්නේ මේක මට ක්ලාස් එක ඇතුලේ කතාව නෙමෙයි උගන්වන ටයිම් එක වැඩි කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙහෙම ගිහින් ඒ කියන්නේ මම කලින් ක්ලාස් කරා ඔය දන්නවා ඇති අපි පළවෙනි බැච් එකේ කට්ටිය එහෙම මෙතන session තියෙන්නේ session 60ක් ක්ලාස් එකකට කරා. හරි. ඒතර මට තේරිච්ච දෙයක් තමයි මේ ඔව් එහෙම කරන එක හොඳයි. ඇත්තටම මං කියන්නේ ඒ කවුරුත් එච්චර ක්ලාස් එකක් ඇදලා නැහැ මම session 60ක් ක්ලාස් එකකට කරා බැච් කීපයකම මම තේරුම් ගත්ත දෙයක් තමයි ළමයි අන්තිමේ හැලෙනවා. ඒ කියන්නේ අන්තිමේ ඉන්න සෙට් එක ගොඩ යනවා. හරිද? හැබැයි ළමයි අන්තිමේ මොකද ළමයින්ට ඕනේ අත්‍තරම ඉක්මනට ඕන ඔය මයින්ඩ් එක ළමයින්ගේ තියෙනවා. ඒක ඉතින් කොච්චර කරත් හදන්න බෑ. රයිට් ඒකටත් ගැලපෙන්න තමයි මම දැන් මේ සෙෂන් ගන්න අඩු කරලා කරන වැඩ එක සෙෂන් එකක් වැඩි කරලා ඉක්මනට යන විදිහට මෙහෙම හදලා තියෙන්නේ. හරි. එතකොට මේකේ හැම සඳ දවසකම දැන් හෙටත් අපේ තියෙනවා හැම සඳ දවසකම ක්ලාස් එකේ ඉන්න හැම කියන්නේ අපි හිතමුකෝ බැච් එකක් ඉවරනවා කියලා ඉවරනකොට මේක ජොයින් වෙලා ෆුල් පේමන්ට් එක කරපු ගමන් ඒ බැච් එකට අපි දානවා මේකට. එතන හැම සඳම අපේ තියෙන වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. හරි. එතන අපි අවශ්‍ය ප්‍රැක්ටිකල් ගයිඩ් එක සහ ඇනලයිස් කරන පාර්ට් එක සහ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් එතන යනවා. ඔයාලට ඕනේ ප්‍රශ්න කියන්නේ ක්ලාස් එක වෙලාවෙත් ප්‍රශ්න අහන්න පුළුවන්. පස්සෙත් ප්‍රශ්න අහන්න පුළුවන්. ඊටත් අමතරව තමයි අර මේ අපි හිතමු ක්ලාස් එක ඉවරුණා කියලා අතාරින්නේ නැහැ. මේ විදිහට අපි ලයිව් කතා බහ කරන්න හම්බෙන්න එක දිගටම තියෙනවා ලයිෆ් ටයිම්. හරි. ඒකට තමයි සඳ දවස් තියාගෙන ඉන්නේ. හරි. ඒක තමයි ක්ලාස් එකේ විස්තරය. ඒක මේ බැච් එකට විතරක් 17500යි. ඔයාලා දන්නවා මට නමයි ඔයාලා කියන්න මම නෙමෙයි. order flow ක්ලාස් එකක ලංකාවේ price එක කීයද? Elliott Wave ක්ලාස් එක price එක කීයද? SMC ක්ලාස් එක price එක කීයද? මට චුට්ටක් දාගෙන යන්න. මෙතන 96ක් කියනවා. ඔයාලා නිකන් ඔයාලම හිතරවම් කරලා දාගෙන යන්න. ඒක මේ එක කෝට් මේ කොටසක් උගන්න ක්ලාස් එක. ඒත් බාගෙට නිවන්නනේ කොට මේ price එක කීයද කියලා. දාගෙන යමු ළමයි. 30යි. හරි. ආසන්නව හැම කෝස් එකක්ම 30000 යන්නේ. හරි. 28000යි 30000යි ඕකනේ යන්නේ. හරි. 35000යි. මම බැච් 7ක් දැන් කරා 17500ට. හරි. 17500ට මම බැච් 7ක් කරා. මේ Elliott Wave කරන්නේ අපේ ශහන්ස. මේ ඊටු ටිකම කරන්නේ මම. මම බැච් 7ක් 17500ට කරා. රයිට්. මේ තව දැන් මේ 27 ඊළඟ 7 වෙනි බැච් එක 27 පටන් ගන්න. ඒකත් 17500ට කරනවා. හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් වැඩි කරනවා. පොඩ්ඩක් කියන්නේ මුලින් 25 කරනවා බැච් දෙකකට විතර. ඊට පස්සේ ආයෙ 30 කරනවා. මම 30 කරනවා. 30 කරන්න ළමයි මේ ඔක්කොම. හරි. මේ හැම එකම. ඒතර මේ ලක්ෂ දැන් ඔයාලම දැම්ම මේක කෝස් එකක් 30000ක් විතර වෙනවා සාමාන්‍යයෙන්. ඒතර මේ ලක්ෂයක විතර කන්ටෙන්ට් එකක් තමයි ඒ ගන්නට කරන්නේ. හරි මම එතකොට නැත්තම් ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි ඒක කරන්න මං හිතුවේ.
අර කට්ටිය හිතන මට සෑහෙන එක අහලා තියෙනවා. හරි. ගාන අඩු නිසා භාගයටද කරන්න කියලා අහනවා. හරි. එතකොට මා රාහුල්. හරිද? කියන්නේ මේ ඔච්චර දේවල් කරලා ඉවරලා එහෙම ගන්න ඕනේ මේ එන්නේ නැතුව. හරි. ඒ කියන්නේ ඒ මයින්ඩ් එකේ තමයි අපේ මිනිස්සු ඉන්නේ. හරිද? ගාන අඩු නිසා මේ භාගයටද කරන්න කියන මයින්ඩ් එකේ. රයිට්. ඒ නිසා දැන් එහෙම මේවා බාල්දු වෙන්න ඕනේ නැහැ නේ. මෙච්චර වැඩ කොටසක් කරලා. ඒ නිසා මම 30 කරනවා. මේ බැජ් එක කරන 10500යි. එතනින් පස්සේ 30ට යනවා. හරි. රයිට්. ඔහොම තමයි යන්නේ. රයිට්. ඒක තමයි එතන කතන්දරේ. දැන් මම ප්‍රශ්න වලට උත්තර දෙන්න. 27 ක්ලාස් එක පටන් ගන්න. හරි. 27 කියන්නේ දැන් අද කීයද 23 නේ. තව දවස් 4කින් ඊළඟ බ්‍රහස්පතින්දා ක්ලාස් එක පටන් ගන්නවා. ඔව්. රයිට්. එච්චර විස්තරේ අපි යමු මේකට. අහලා තිබ්බා. මුලින්ම අහලා තිබ්බා second TP third TP යනකොට. second TP third TP යනකොට SL එක එන්ට්‍රියට. හරි. SL එක එන්ට්‍රියට ගන්න ළමයි. SL එක එතනින් පස්සේ අර මේ මෙහෙට ඔයාලා මේක කරාට කමක් නැහැ. මම සාමාන්‍යයෙන් කරන්නේ SL එක එන්ට්‍රියට ගන්න. ඒකට හේතුව මාකට් අර මූව්මන්ට් ගිහිල්ලා ගියොත් එහෙම මට ඒක ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන්න පුළුවන් නිසා. හරිද? ඔයාලට ඉක්මනට එන ප්‍රොෆිට් එකෙන් මේ වෙලාව සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් ඒක ඇතිනම් ප්‍රශ්නයක් නැහැ. ඔයා කෙලින්ම මේ මෙහෙම SL එක මෙහාට ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. මං කලින් ජොයින් වුණේ ලංකාවේ ලොකුම VIP ගෲප් එකක්. ඒක ට්‍රේඩ් එකක් දානකොට පැනික් වෙලා හිටියේ. හයි ලෙවරේජ් නිසා දැන් ඒකට ජොයින් වෙලා මාසයක්. thank you. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ කියන්නේ right. ඔයාලගෙන් මෙහෙම කමෙන්ට් එකක්දී සතුටුයි. හරි මට කියන්නේ අතරින්දී මට තියෙන එකම දැනුවත් එක තමයි ඔයාලගෙන් එන්නේ මේක. හරි. මේ ඇත්තටම මම කියන්නේ low leverage පාවිච්චි කරන්න ලොකුම හේතුව තමයි මේ මොකක්ද ස්ට්‍රෙස් අපේ අඩු වෙන එක. හරිද? මාර විදිහට ඔයා මෙහෙම හිතන්නකෝ දැන් මම ට්‍රේඩර් කෙනෙක් වුණාට මම ට්‍රේඩින් විතරක් නෙමෙයි කරන්නේ. හරි ඒක කරන්න මට පුළුවන් වෙලා තියෙන්නේ මම මේ පාවිච්චි කරන ක්‍රමය හන්ද. හරිම රිලැක්ස් එකක් යන්න පුළුවන්. ඒකට ඔයාටත් එහෙමනේ. ඔයාටත් මාකට් එක දිහා කියන්නේ මාකට් එක දිහා බලන්න ඕනේ. ඒක හරි. නමුත් ඔයාට පැනික් නොවි අර බය වෙන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් එතකොට. ලෙවරේජ් අඩු කරන එකට එහෙම මට හොඳට ඔය දැන් මගේ අර මේක ලෝකෙක කකුලුවන් ඉන්නේ. මම දැක්කා FB එකේ එහෙම මේ දෙක තුනක දාලා තියෙනවා මේ කකුළු එක්ක ඇවිල්ලා ඉන්නවා. මේ අඩු ලෙවරේජ් කියලා දාලා 120න් විතර ගන්නවා. එහෙම කරලා කවද කරන්නද කියලා නිකන් අනම්මනම් දාලා තියෙනවා. හරි. මන්ට ලොකු විශ්වාසයක් තියෙනවා කියන කට්ටියට දවසක එන්න වෙනවා මෙතනට. වෙනවා කියන්නේ ඒලා ලොස් වෙලා එහෙමනේ මම අනේ එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ කාටවත්. නමුත් අර තාම කවුරුත් ඒක කරන්නේ නැති නිසා කොහෙන් හරි කරගලා එවෙයි ඉතින්. ට්‍රේඩ් එකකින් ප්‍රොෆිට් එකෙන් මම ඒක කරලා තියෙන්නේ. මේ ප්‍රොෆිට් එකෙන් කොටසක් ගන්න විදිය වෙනම මේකක් දාලා තියෙන්නේ. Binance මොකද ප්‍රොෆිට් බුක් කරගන්න වීඩියෝ එකේ ඒක දාලා තියෙන්නේ. මම ඕන ඉවරලා ඒක දාන්නම් මේකට ගෲප් එකට. තව තියෙනවා TP හොයාගන්නේ කොහොමද? ChatGPT දීලා TP හොයාගන්නවා? පිස්සු වැඩ කරන්න එපා. හරි මේ නෑ ChatGPT එකෙන් දෙනවා. හරි වෙලාවකට මේ දෙනවා. ඒකට එහෙම කරන්න ඕනේ නෑ. දැන් අපි දැන් මෙතන ඒක තමයි ඇනලයිස් කරන මෙතඩ් එක අනුව වෙනස් වෙනවා. හරි SMC ICT වලදී වෙනයි. order flow වලදී වෙනයි. order flow වලදී තියෙන order flow වල නම් ළමයි ගොඩක් වෙලාවට අපි බුක් කරගන්නේ live market එකත් එක්ක. ඒ කියන්නේ live market එකේ data බලන්න පුළුවන් අපිට එතන. බලලි වෙලා orders වැටලා තියෙන විදිය බලන්න පුළුවන්. ඒ වැටලා තියෙන විදියට අනුව අනිත් පැත්ත හැරෙන්න තිබ්බොත් එහෙම කී level එකට ඇවිල්ලා market එක අනිත් පැත්ත හැරෙන්න වගේ data ටික form වුණොත් එහෙම orders ටික වැටුනොත් එහෙම profit book කරගෙන අයින් වෙනවා එතනින්. හරි. ඒක එහෙම. එහෙම නැතු අපි SMC ICT වල ගත්තොත් එහෙම මේ දැන් මේ මම කියන්නේ signal service එකට අදාළව නෙමෙයි. හරි. ඒ කියන්නේ ළමයි මෙහෙමයි signal service එකක් කියන්නේ මම manage කරන්න ඕනේ දැන් මෙතන 10000ක් ඉන්නවනේ community එකේ. signal එකක් දුන්නොත් ඔය 10000ට මම පොදුවේ දෙන්නේ. සහ අතන VIP එකෙත් 500ට පොදුවේ දෙන්නේ. හරි. එතකොට අවංග කතාව signal service එකකදී අපිට කරන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. හරි. හේතුව මේ හැමෝටම ගැලපෙන method එකක් හදලා ඉවරලා හැමෝටම ගැලපෙන ආකාරයෙන් signal දෙන්න ඕනේ. හැබැයි ඒවා ඇත්තටම හිතන්න දැන් මම අර පෙන්නපු data ටික මම දකිනවනේ. හරි. එතකොට මට live market එකත් එක්ක ඉදි කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද? හරි. ඒක මට හැබැයි සම්පූර්ණ gediya පිටින් දෙන්න බෑ signal service එකට. ඒ පුළුවන් උපරිම තමයි මේ හදලා තියෙන්නේ. හරි. තව දවසින් දවස මමත් මේ කියන්නේ දැන් මටත් ඔලුවට එනවනේ idea දැන් ඔය ආවේ උගන්නන්න මෙහෙම ආවගේ. ඔහොම idea එන්න මම තව ටිකක් ඔක improve කරගෙන යනවා. ඒක දවසින් දවස ඉතින් ඒක එහෙම ඉස්සරහට යනවා. නමුත් අර මේ අපේ තියෙන දැනුම 100% signal service එකක් දෙන signal එකක් ඇතුළට දෙන්න බෑ. right? ඒක ඇත්ත කතාව. හරි. ඒ කියන්නේ ඒක තමයි කතාව. ඒ කියන්නේ ඇත්ත කියන්නේ කවුරුත් මේක කියලා නෙමෙයි මම ඒක කෙලින්ම කියනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට මම හිතන්නේ එහෙම දෙන්න බෑ. ඒකට හේතුව මේ මැනේජ් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. පොදුවේ හැමෝටම ගැලපෙන. right? එතකොට දැන් මම කියවනේ මේ live market එකේ data බලලා ගන්න කියලා. ඒක තමයි TP book කරගන්න ඔයා ගන්න analyze එක TP book කරගන්න තියෙන හොඳම ක්‍රමය live market එකේ data මත ගන්න එක. ඒක signal service එකට අදාළ නැහැ. හරි. signal service එක අපි කලින් දෙන්නේ මෙන්න මේ TP එකට ගියාම ගන්න කියලා. මොකද live market එකට දුන්නොත් එහෙම ඔයාලා වැඩේ ඔක්කොම පටල ගන්නවා. හරි. ඒතොර එක දාන්න ගියොත් මේව කරොත් එහෙම නැත්නම් හරිම දේ live market එකක form වෙන data මත ගන්න එක.
රයිට් තව තිබ්බා වික් එකක් ඔක්කොම කොයින් වල එකපාර හැදෙන්නේ ඇයි නිවුස් එකක් තිබුණේ නෑ නිවුස් එකක් කියන්නේ මේ ඊයේ මූවමන්ට් එකක් තිබ්බා හරි ඒ මූවමන්ට් එකට රීසන් එකක් තිබ්බා මම ඒ විස්තරේ දාන්න වීඩියෝ එකක් ඉන්න දාන්න මේ රීසන් එකක් නැතුව නිකන් මාකට් යන්නේ නැහැ ළමයි රීසන් එකක් එක්ක මාකට් එක යන්නේ හරි ඒ කියන්නේ රීසන් එක අපිට අහුවෙන්නේ නැති එක වෙනයි නමුත් මාකට් එකක් යන්නේ රීසන් එකක් අනුව සහ නිවුස් මතම මාකට් එක යනවා කියලා දෙයක් නැහැ මාකට් එක නිවුස් මතම යනවා කියලා දෙයක් නැහැ ඔයා නිකන් මෙහෙම හිතන්නකෝ මාකට් එකේ කොහේ හරි හොඳ ගැප් එකක් හැදෙනවා හරි මාකට් එක දැන් මෙන්න මෙහෙම ගැප් එකක් මෙන්න මෙතන හැදිලා තියෙනවා Ethereum වල BTC වල හරි මොකක් හරි මෙන්න මෙහෙම හොඳ මෙන්න මෙහෙම තියෙනවා මෙහෙම FEG එකක් හැදිලා මෙන්න මෙහෙම වෙලා ඉවරලා තව අපි හිතමු මෙතන හොඳ order block එකක් එක හොඳ orders ටිකක් එක්ක මෙතන හොඳ liquidity එකක් තියෙනවා මේවා කරලා ඔහොම තැනක් තියෙනවා හරි මෙන්න මෙහෙම තැනක් form වෙලා තියෙනවා මාකට් එක මෙතනට එන්න ඕනි කියන confirmation එක හැදිලා තියෙනවා ඒ හැදිලා තියෙන වෙලාවේ මේ වෙලාවේ FOMC meeting එකක් තිබිලා හරි මොකක් හරි කරලා හරි කවුරු හරි මොකක් හරි පිස්සුවක් කළා හරි දඩස් ගාලා ඒකට හේතුවෙන් මෙහෙම වෙලා මෙතනින් නවතිනවා හරි මෙතනින් නවතිනවා ඔන්න ඕක මේක ටිකක් සංකීර්ණයි නමුත් හිතන්න පටන් ගන්න. හරිද? හිතන්න පටන් ගන්න ආදී ඉඳන් මේක ටිකක් සංකීර්ණයි. මෙන්න මෙහෙම එන්නේ නිවුස් එක හන්දද? එහෙම නැත්නම් يعني නිවුස් එක කියන්නේ මෙතන වෙච්ච මේ නිවුස් එක හන්දද? එහෙම නැත්නම් මෙතන හැදිලා දැන් මෙතන හැදිලා ඉඳගෙන කොහොමද එන්න ඕනේ කියලා. මේ එන්න ඕනේ කියලා තිබිච්ච එක හන්දද එන්නේ. මට උත්තරයක් දෙන්න. අපිට දැන් ඉක්මනට නවත්තන්න වෙන සෙෂන් එක මට ඊළඟ ක්ලාස් එක තියෙනවා. ඉක්මනට කියන්න. ඔයාලට මොකක්ද හිතෙන්නේ? මේ මං හිතුවේ මගේ 100ක් හිටියා 193ක් දැන් තාම ඉන්නවනේ හොඳයි එන්න ඕනේ නිසා ඇත්තම කතාව තමයි මේ දෙකේ එකතුවක් නිසා රයිට් මේ දෙකේ එකතුවක් නිසා ඒ කියන්නේ මාකට් එක මෙතනට එන්න ඕනේ කියන දේ ළමයි හැදිලා තියෙන්නේ හරි ඒ කියන්නේ හේතුවක් තියෙනවා ඒ හේතුව තියෙන තැනට මාකට් එක අරන් එනවා නිවුස් එක රයිට් හැබැයි මෙතන තියෙනවා මේක එතකොට ඒ හේතු දෙකේ එකතුවක් විදිහ අහේතුකව නෙමෙයි එන්නේ හේතුවක් සහිතව තමයි මේ එන්නේ වැඩි හරි ඒක ඔලුවට දාගන්න හරි රයිට් රයිට් ඔය වගේ කතන්දර අපි ඉස්සරහට කතා කරමු දැන් ඉතින් මට ටයිම් එක මදි හරි මට එන අද නවත්තන්න වෙනවා රයිට් VIP එකේ කෝස් එකට ජොයින් වෙනවා නම් පේමන්ට් ඔව් ඒගොල්ලන්ට 15000 විතරයි වෙන්නේ මට ගොඩක් රික්වෙස්ට් ආවා VIP ඉන්න එක දැන් 10500 නේ ඒගොල්ලන්ට 15000ක් තමයි කෝස් එක වෙන්නේ VIP එකට හරි මේ බැච් එකට විතරයි මම ඔයාලට විස්තර කියේ මේ බැච් එකට විතරයි ඒක ඊට පස්සේ කෝස් ෆී එක 30000 මට්ටමට අපිට යන්න වෙනවා හරි රයිට් ගොඩාක් මැසේජස් තියෙනවා ළමයි ඔය ROI එකේ දෙන්නේ හරි මම දෙන්නේ 15% 30 නම් මනන් කියලා දෙන්නේ ROI එකේ ඔයාලා අර සාමාන්‍යයෙන් වෙනද බුක් කරන තැනම drop down එකක් එක්ක ඔය ROI එකත් Binance එකෙන්මත් දීලා දෙනවා හරි රයිට් මම එහෙනම් අදට නවත්තනවා හරි මට මැසේජ් එකක් දාන්න ඔයාලට මොකක් හරි දෙයක් හම්බුණාද නැද්ද කියන එක සෙෂන් එකේ මට දැනගන්න thank you හරි right thank you හරි ඔයාලා දෙයක් ගත්තා නම් එච්චරයි right සතුටුයි හැමෝම අන්තිම වෙනකන් හිටියට thank you මේ එහෙනම් අපි අදට සෙෂන් එක නවත්තමු මම ආයෙ සෙෂන් එකක් දාද්දි ඔයාලට ඉන්ෆෝම් කරන්නම් හරි ඉක්මනටම දාන්න හරි එහෙනම් good night හැමෝටම